නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් අපි දැන් මේ වාරේ සූදානම් වන්නේ ධර්ම රත්නය සම්බන්ධයෙන් තියෙන තවත් ගුණ විශේෂයක් සාකච්ඡා කිරීමට. කලින් වතාවේදී අපි ධර්ම රත්නය කියන්නේ කුමක්ද කියන එක සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් දැන් අපිට ඉදි වෙලා තියෙන්නේ මේ ධර්ම රත්නයේ තියෙන ගුණ අතුරෙන් පළවෙනි ගුණය ස්වාක්ඛාත කියන ගුණය විස්තර කිරීමට. මේ ස්වාක්ඛාත කියන ගුණය තමයි ධර්මයේ සම්බන්ධයෙන් දීර්ඝවම විස්තර කරන්න තියෙන ගුණය. ස්වාක්ඛාතයි කියලා කියන්නේ මනාකොට දේශනා කරන ලද ධර්මයක් කියන එක. මනාකොට දේශනා කරන ලද සුන්දර වූ ධර්මයක් කියන එක තමයි ස්වාක්ඛාත ධර්මයක් කියලා කියන්නේ. එතන අපි දැනගන්නට ඕනේ නානා ශාස්ත්‍රවරු ලෝකයේහි ධර්මයේ දේශනා කරලා තියෙනවා, ධර්ම මාර්ග දේශනා කරලා තියෙනවා, අධිගම උපායන් දේශනා කරලා තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මය සැබවින්ම විද්‍යමාන ඉලක්කයක් කරා, විද්‍යමාන ධර්මයක් නැත්නම් විද්‍යමාන අධිගමයක් කරා පමුණවන්නා වූ ධර්මයක්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ස්කන්ධ ධාතු ආයතන ආදී වූ ධර්ම සැබවින්ම විද්‍යමාන වෙන නිසා. ඒ වගේම කර්මයට විපාකයක් ලැබෙනවා කියන ධර්මතාවය සැබවින්ම ක්‍රියාත්මක වෙන නිසා. ඒ වගේම නිර්වාණ ධාතුව විද්‍යමාන නිසා. ඒ වගේම තථාගතයන් වහන්සේ අන්තරාය කරයි කියලා දක්වපු ආනන්තරීය කර්ම අකුසල ධර්ම සැබවින්ම අන්තරාය කර නිසා. සසරෙන් එතර කොට නිවනට පමුණවනවායි දැක්වූ ලෝකෝත්තර මාර්ගය, ඒ වගේම ලෞකික මාර්ගය එසේ නෛර්යානික වන නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිවැරදි ධර්මයක්, යහපත් ධර්මයක්. ඉතින් ඒ වගේ මේ ධර්මෙහි කිසිදු අඩුපාඩුවක් ඉතිරි නොවන පරිද්දෙන් උන්වහන්සේ ਸਰව සම්පූර්ණ කොට දේශනා කරන්නට යෙදුණා. ඒ වගේ මේ ධර්මයේ අතිශය පාරිශුද්ධයි. ඒ ධර්මයෙන් දේශනා කළා තියෙන්නේ කෙලෙස් නසන මාර්ගයක්, කෙලෙස් වලින් තොර වූ ධර්මයක් අධිගමනය කිරීමක්. ඒ වගේම ඒ ධර්මය අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන් ඒ අධිගමයන්ට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම নানা ගුණ විශේෂ ඇති කරගන්නට පුළුවන්. මේ ආදී හැම කෝණයෙන් බැලුවම ඊටාම වටිනා, නිවැරදි, සුන්දර බවක් මේ ධර්මයේ තියෙනවා. ඒ නිසා මේ ධර්මයට ස්වාක්ඛාතයි කියලා දේශනා කරනවා. ස්වාක්ඛාත කියන පදය ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පරියප්ති ධර්මයට. දැන් අපි කලින් අතාවේ තිබිච්ච දේශනාවේදී සඳහන් කරා ධර්මයේ තෙවදෑරුම්. පරියාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේද ධර්මය කියලා. පරියාප්ති ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සූත්‍ර විනය නැත්නම් ධර්ම විනය සහ එහෙම නැත්නම් සූත්‍ර විනය අභිධර්ම කියන මේ ධර්ම කොටස. ප්‍රතිපත්ති ධර්මය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ආදී වූ ප්‍රතිපත්ති ධර්ම. ඒකට දානයත් ඇතුළත් කරන්නට පුළුවන්. ඒ වගේම ගරු කටයුත්තම් පිදීම ආදී දේවල් ඇතුළත් කරන්නට පුළුවන්. ප්‍රතිවේදය කියලා කියන්නේ අධිගමනය කළ යුතු ධර්ම, මාර්ගඵල සහ නිර්වාණය. ඉතින් මේකෙන් මේ ස්වාක්ඛාත කියන ගුණය දැන් සාමාන්‍යයෙන් ධර්ම රත්නයේ ගන්නකොට ප්‍රධාන වශයෙන් අපි මතු කරලා ගන්නේ පරියාප්තියයි ප්‍රතිවේදයයිනේ. ප්‍රතිපත්තිය ප්‍රතිවේදයට ඈඳලා තමයි අරගන්නේ. තවත් ක්‍රමයකින් මේ තුනම වෙනම විස්තර කරන අවස්ථා ක්‍රමයකුත් තියෙනවා. ඉතින් කොහොම නමුත් ප්‍රතිපත්තිය අපිට අමතක කරන්නට බෑ. ප්‍රතිවේදය සාක්ෂාත් කිරීමට අවශ්‍ය නිසා පරියාප්තියෙන් ප්‍රයෝජන ගන්න ප්‍රතිපත්තිය පුරණ කෙනා නිසා. අත්‍තරම් පරියාප්තිය තියෙන ප්‍රතිපත්තිය සඳහා ඒ තුලින් ප්‍රතිවේදය සාක්ෂාත් කිරීමට. ඉතින් ඒ නිසා දැන් ඒකෙදි විශේෂයෙන් අපි පරියාප්තිය ප්‍රතිවේදයේ තමයි මතු කරලා ගන්න. ඒකෙන් මේ ස්වාක්ඛාත කියන ගුණ පදය විශේෂයෙන්ම අපි කතා කරන්නේ පරියාප්ති ධර්මයේ සඳහා. ඉතිරි ගුණපද සම්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන පද ටික විශේෂයෙන් කතා කරන්නේ ප්‍රතිවේද ධර්මයේ සම්බන්ධයෙන්. ප්‍රතිවේද ධර්මය. හැබැයි ස්වාක්ඛාත ගුණපදයේත් ප්‍රතිවේද ධර්මයට විස්තර කරන ක්‍රමයකුත් තියෙනවා. ඉතිරි ගුණපද පහ පරියාප්ති ධර්මයේ සඳහාත් අනුලෝම වශයෙන් විස්තර කරන ක්‍රමවේද තියෙනවා. ඉතින් අපි අද මේ වෙලාවේ මේ දේශනාවේදී ස්වාක්ඛාත කියන ගුණපදය පරියාප්ති ධර්මයේ සඳහා
කොහොමද ඇතුළත් කරගන්නේ කියන එකයි සාකච්ඡා කරන්නේ. ඊළඟ දේශනා වාරයේදී ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ධර්ම දෙකම කැටි කරලා නැත්නම් විශේෂයෙන් ප්‍රතිවේද ධර්මය මුල් කරගෙන ස්වාක්කාත කියන ගුණය විස්තර කරගන්නට කතා කරන්නට දැනගන්නට ඕනේ. ඉතින් මේකෙදි විශේෂයෙන් පරියාප්ති ධර්මයේ සම්බන්ධයෙන් ගත්තම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දේශනා කරපු දේවල් සැබවින්ම විද්‍යමාන නිසාත් උන්වහන්සේ දේශනා කරපු ධර්මතා සැබවින්ම ක්‍රියාත්මක වෙන නිසාත් උන්වහන්සේ අන්තරාය කරයි කියා දක්වපු දේවල් සැබවින්ම අන්තරාය කර නිසාත් උන්වහන්සේ ප්‍රයෝජනවත් කියලා දක්වපු දේවල් සැබවින්ම ප්‍රයෝජනවත් නිසාත් සසරින් එතර කරවනවා කියලා ප්‍රකාශ කරපු මාර්ගය සැබවින්ම සසරින් සත්‍යය සසරින් එතර කරවන නිසාත් උන්වහන්සේගේ ධර්මයේ නිර්වුල් නිවැරදි ධර්මයක්. ඒ ධර්මයේ කිසිදු කෙනෙකුට සහේතුකව සප්‍රත්‍යය බොරු කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම මේ ධර්මයේ කිසිදු අඩුපාඩුවක් වෙලා නැහැ. කිසිදු අඩුපාඩුවක් නැහැ. පුරවිය යුතු තැනක් නැහැ. ඉවත් කළ යුතු දෙයක් නැහැ. ඒ වගේම මේ ධර්මය අතිශයින්ම පාරිශුද්ධයි. ඒ වගේම ඒ ධර්මය මුල මැද අග තුන් තැන කල්යන. ඒතර මේ කරුණු ටික තමයි අපි පරියාප්ති ධර්මයේහි ස්වාක්කාත ගුණය වශයෙන් සාකච්ඡා කරන්නේ. මොනවද? එකක් තමයි මේ ධර්මයේ නිවැරදි බව, ධර්මයේ කිසිවිටකත් වැරදි කළ නොහැකි බව හේතු යුක්ති සහිතව. ඊළඟට ඒ ධර්මය ඒ ධර්මයේ අඩුපාඩුවක් නැති බව, ඒ ධර්මයේ පිරවිය යුත්තක් නැති බව, ඒ කියන්නේ අලුතින් දැපිය යුත්තක් නැති බව, ඉවත් කළ යුත්තක් නැති බව. ඊළඟට මුල මැද අග පිරිසුදු බව. ඒ වගේම පිරිසුදු බව, පරිසුද්ධ බව සහ මුල මැද අග කල්යාණ බව. ඊළඟට සාර්ථක සව්‍යංජන බව. අර්ථ සහිත ව්‍යංජන සහිත නිවැරදි ලෙස දේශනා කරපු බව. මෙන්න මේ කියන ලක්ෂණ ටික තමයි ස්වාක්කාන්ත කියන ගුණ පදයේදී අපි සාමාන්‍යයෙන් පරියාප්ති ධර්මයට ඇතුළත් කරලා කතා කරන්නේ. ඉතින් ඒකෙදී අපි තේරුම් ගන්නට ඕනේ සමහර දේශනා ක්‍රම තියෙනවා ලෝකයේහි. ඒ දේශනා අනුගමනය කරාම අපිට අපේක්ෂිත ඵල ලැබෙන්නේ නැහැ. උදාහරණයකට ගන්න. අපි මොනවා හරි අපේ උපකරණයක් ක්‍රියාත්මක කරන ක්‍රම වෙන්න පුළුවන්. වාහනයක් කැඩිච්ච වෙලාවක, වැඩ කරන්නේ නැති වෙලාවක අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලයට ගිහිල්ලා උපදෙස් ගන්නවා කොහොමද මේක හදන්නේ. මේ වගේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේකක් අපි ඉවත් කරන්නේ කොහොමද? මේ ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාගන්නේ කොහොමද? මුරපදයක් දාගන්නේ. මේ ආදී ලෙසට අපි සමහර දේවල් අන්තර්ජාලයේ ඔස්සේ ඉන්ටර්නෙට් එක ඔස්සේ අපි උපකාර ලබා ගන්නවා. ඊට වඩා සමහර උපදෙස් ලැබෙනකොට ඒ උපදෙස් අනුව ක්‍රියාත්මක කරාම ඉතින් පහසුවෙන් අපිට ඒක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේලාට අපි යාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. ඔබ කරපු ඔබගේ උපදෙස් පරිදි මට මගේ පහසුවෙන් මේ දේ කරගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒ විදිහට යම් කිසි උපදේශයක් උඩ අපිට අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට සිද්ධ වෙනවා නම් සබහින්ම අධිගමනය කරන්නට පුළුවන් නම් ඒ දේ ලබා ගන්නට පුළුවන් නම් ඒ ලැබිච්ච උපදේශයට අපි ගරු කරනවා. උපදේශයට ප්‍රශංසා කරනවා. ඒක නිවැරදි උපදේශයක් ලෙස කතා කරනවා. ඒතකොට ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය විමසගෙන යනකොට අපිට ඒ කියන ධර්මය ඒ විදිහටම අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම මේ ධර්මයේ තියෙන ප්‍රයෝජන පිළිගන්න අපිට අත්දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්නේ සුගති පරායන උප්පත්ති කෙලස් ප්‍රහාණ අවසානයේ නිර්වාණයටපත් වෙන්නට පුළුවන් වෙනවා. එතකොට එබැවින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්තුතියට, පූජාවට, ප්‍රශංසාවට, වර්ණාවට භාජනය වෙන දෙයක්. ඒ බව තමයි ධර්මයේ තියෙන ස්වාක්කාත බව. දැන් උදාහරණයකට සමහර දේශනා අනුසාරයෙන් විමසගෙන යනකොට අපිට සියල්ල මවන, සියල්ල නිර්මාණය කරන දෙවියන් වහන්සේ ගැන කතා වෙනවා. එතකොට විමසගෙන යනකොට ගොඩාක් වෙලාවට අපිට ගැටලුකාරී තැන් මතුවෙනවා. කොහොමද එහෙම සර්ව බලධාරී වූ, සර්ව කාරුණික වූ, සර්ව කාලත්‍ර වූ නැත්නම් කාලෙහි වාසය කරන, සර්වකාලික වූ දිවි කෙනෙක් වාසය කරන්නේ. සියල්ලෙන් සියල්ල අනාගතයේ දකින කෙනෙක් වාසය කරනකොට කොහොමද අපි මේ නියතවාදයෙන් මිදෙන්නේ ආදී ගැටලු රාශියකට මුණ ගැහෙනවා. එතකොට මේ විදිහට එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ තර්කවල ගොඩ නැගෙනවා. ඊට පස්සේ අපිට කවදාවත් එවන් කෙනෙක් ප්‍රත්‍යක්ෂව අත්දකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ මෙලෝ වශයෙන්. ඉතින් ඒ නිසා ඒ වගේම සමහර කෙනෙක් ප්‍රකෘති ආත්මය එහෙම නැත්නම් ශරීර අභ්‍යන්තරයේ තියෙන නොවෙනස් වන ආත්මය ගැන කතා කරනවා. විමසගෙන යනකොට ඒ ආත්මය කවරක්ද? කොතනද තියෙන්නේ? මොකක්ද ඒ ආත්මය කියන ප්‍රශ්නය හැමදාම අපිට ඉතිරි වෙනවා. ඉතින් එහෙම යනකොට විමසගෙන යනකොට සමහර ධර්ම පරයයන් වල අපි එක තැනක හිර වෙනවා. අපිට ඒ කියලා තියෙන දේවල් ඒ විදිහට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට අපි කියනවා මේ ධර්මය අපිව මුලාවටපත් කරා, විසංවාදය කරා. අපිට අපේක්ෂිත ඉලක්කය ඉටු කර දුන්නේ නැහැ. අපිට ඒක අත්දකින්නට බැරි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී උන්වහන්සේ දේශනා කරනවා සංස්කාර ධර්මය පවතිනවා.
නාම රූප කියලා දෙකක් පවතිනවා. ඒක අපිට ප්‍රත්‍යක්ෂව දකින්නට පුළුවන් වෙනවා. ඊළඟට මේ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනුව මේ ධර්මය අනිත්‍ය ලෙස දකින්නට පුළුවන් වෙනවා. ඒ ධර්මය දුක්ඛ ලෙස දකින්නට පුළුවන් වෙනවා. ඒ ධර්මය අනාත්ම ලෙස දකින්නට පුළුවන් වෙනවා. ඒ වගේම හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් අරගෙන කොහොමද උප්පත්ති මරණ උප්පත්ති සිද්ධ වෙන එක අනුමාන වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. සමහර කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අවසානයේදී ක්ලේශ ප්‍රහාණය කොට නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට ඒ අධිගමනය කරන්නට දුකෙන් මිදෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරගෙන යනකොට අපිට ඒ තියෙන දේවල් දේශනා කරපු දේවල් ඒ විදිහට දැක ගන්නට පුළුවන් වෙනවා. අවබෝධ කර ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒක නිවැරදි ධර්මයක්. ඒක මනාකොට දේශනා කරපු ධර්ම. දැන් නිවැරදි උපදේශයක් ලැබිලා අපි අපේ යන්ත්‍රය හදාගත්තා නම් වාහනේ හදාගත්තා අපි කියනවා යා හොඳ උපදේශයක් අපිට දුන්නා. වෙන කෙනෙක්ට රෙකමෙන්ඩ් කරනවා උපදෙස් දෙනවා යාගෙන් ගිහලා උපදෙස් ගන්න. එයා දන්නවා මේක හරියට ෆික්ස් කරන්න නැත්නම් ඒක හරියට හරි ගස්සන්න. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපැදීමෙන් හරියට ප්‍රතිඵල ගන්නට පුළුවන් නිසා උන්වහන්සේගේ දේශනාව ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කරන ලද්දා. සු අක්ඛාත. අක්ඛාත කියන්නේ දේශනා කරන එක. සු කියන්නේ මනාකොට. නිවැරදි ලෙස මනාකොට දේශනා කරපු දෙයක්. ස්වාක්ඛාතයි. ඊළඟ කාරණා තමයි මේ ධර්මයේ කිසිම විදිහකට බොරු කරන්නට බෑ. බොරු කරන්න බෑ කියලා කියන්නේ ඒකේ ඊට කලින් කියන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාත වෙන්නට ඊළඟ හේතුව තමයි දැන් අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ඒ මට්ටමින්. ඊළඟ හේතුව තමයි උන්වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂව අත්දැකලා. ඒක අනුමානයක් වශයෙන් හිතලුවක් වශයෙන් හිතලා කරපු දෙයක් නෙවෙයි. මෙහෙම වෙන්නට ඇති කියලා අනුමාන කරලා කරපු දෙයක්ුත් නෙවෙයි. උන්වහන්සේගේ ඥාණයෙන් විශිෂ්ට ඥාණයෙන් උන්වහන්සේ අතීතයේ බලලා අනාගතයේ විය හැකි සම්භාවිතා බලලා නියත වෙච්ච දේවල් වෙන දේවල් බලලා ඒ වගේම මේ සක්වල පිටසක්වල සත්‍යයන්ගේ ස්වභාවය බලලා අදෘශ්‍යමාන ජීවීන්ගේ தත්ත්වය බලලා ඒ අනුව උන්වහන්සේ තීරණය කරනවා මේ ක්‍රියාවලට මේ විපාක හම්බෙලා තියෙනවා මේ කුසලයන්ට මේබඳු සැප විපාකත් මේබඳු අකුසලයන්ට මේබඳු දුක් විපාකත් ලැබිලා තියෙනවා මේ වගේ ප්‍රතිපත්ති ධර්ම පූර්ණණය කරාම මේ විදිහට කෙලෙස් ප්‍රහාණය වෙනවා ආදී ලෙසට තමන්ගේ අත්දැකීම තුළින් තමන් වඩපු මාර්ගය තුළින් තමන්ගේ ඥාණයෙන් ලෝකේ පුරා බලලා උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ ලෙස දැකලා මේක දේශනා කරේ. දැන් උදාහරණයකට ධර්ම මාර්ගයේ හැම තමන් මහන්සියම වඩලා තමන් තුළින්ම අත්දැකලා ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දේශනා කරා. ඒක වෙන කෙනෙක්ගෙන් බලලා දේශනා කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් මාර්ගය කියන එක වෙන බුදුවරයෙක් නැත්නම් පසේ බුදුවරයෙක් රහතන් වහන්සේ කෙනෙක් වඩපු එක පෘථග්ජන විදිහට බෝසතාණන් වහන්සේට බලන්නට බෑ. බෝසතාණන් වහන්සේ වුණත් උන්වහන්සේගේ ඒ ගමන තුලින් උන්වහන්සේක දියුණු කරලා ඊට පස්සේ උන්වහන්සේ තමන්ගේ අත්දැකීම් මේක ලෝකයට දේශනා කරනවා. හැබැයි උදාහරණට අපාය වගේක් ගන්නකො. අපාය දුක්ඛය නැත්නම් අකුසල ධර්ම වගේ ඒවා උන්වහන්සේ ඒත් තමන් තුළ ඇති කරගෙන නෙවෙයි. අතීතයේ තිබිච්ච ඒවා අනිසත්‍යයන් තුළ තියෙන ඒවා සහ අනිසත්‍යයන් දුක් විඳින තැන් උන්වහන්සේගේ නුවණින් විමසලා බලලා ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරා. සමහර ප්‍රත්‍යක්ෂ භාවය නැති කරගන්නේ තමන් තුළ ඉපදවීමෙන්. සමහර ඒවා අරමුණු කිරීම වශයෙන්. නමුත් මේ ක්‍රම දෙකෙන්ම උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් වෙන කෙනෙකුගෙන් අහගන්න නැතුව අනුමාන කරන්න නැතුව හිතීමකින් ගොඩනගා ගන්න නැතුව උන්වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ දැකලා දේශනා කරා. ඒ නිසා තමයි මේ ධර්මයේ නිවැරදි. ඒකේ තියෙන ඊළඟ වැදගත්කම තමයි අපිටත් මේ ධර්මය අනුගමනය කරලා ඒ කියලා තියෙන විදිහටම ඒක අත්දකින්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ස්වාක්ඛාත ධර්මයක්. ඊළඟට මේ ධර්මයේ වැරදි කරන්නට බෑ. බොරු කරන්නට බෑ. සහේතුකව සප්‍රත්‍ය. ඒ කියන්නේ උදාහරණයක් කෙනෙක්ට තරහකට මේක වැරදි ඕ අපි පිළිගන්නේ ආදී ලෙසට කියන්නට පුළුවන්. නමුත් යම් කිසි දෙයක් වැරදි කියලා ඔප්පු කරන්නට බොරු කියලා ඔප්පු කරන්නට හේතු යුක්ති සහිතව ඔප්පු කරන්නට බෑ. එතකොට හේතු යුක්ති සහිතව ඔප්පු කරන් එනකොට තර්කණය තියෙන්නට පුළුවන්. විස්තර කරගන්නට බැරි වේවා තියෙන්නට පුළුවන් ධර්මය. දැන් නිවනේ ස්වභාවය 100%ක් වචනෙන් විස්තර කරගන්න බෑ. ඒ වගේම ක්ලේශ ප්‍රහාණය වෙනවා කියන එක කොහොමද වෙන්නේ කියන එක විස්තර කරන්නට අමාරුයි. කොහොමද නාමය සහ රූපය අතර අන්තර් සම්බන්ධතාවය තියෙන කියන විස්තර කරගන්න බැරි වෙයි. නමුත් අපිට ඒක ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන්. ඒක එකපාරට බැහැර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම දෙයක් සිද්ධ වෙනවා කියන එක. ඉතින් විශේෂයෙන්ම අපි ගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපිට චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛය ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරා ජාතිය දුකක්, ඉපදීම දුකක්, ජරාව මරණය දුකක්. මේ දේවල් විමසගෙන යනකොට කවදාවත් බොරු කියලා පෙන්වන්නට පුළුවන් දේවල් නෙවෙයි. ඒකෙන් අදහස් කරේ නැහැ උන්වහන්සේ ලෝකේ සැපයක් නැහැ කියලා. ආස්වාදයක් තියෙනවා. ආස්වාදයට වඩා 10000 ගුණයකින් ආදීනමයක් තියෙනවා. ඒ වගේම තෘෂ්ණාවේ නැවත නැවත දුක් උපදවන ස්වභාවයක් තියෙනවා. නිර්වාණ ධාතුවේ පරම සැප ස්වභාවය තියෙනවා. මාර්ගයෙන් ඒතර කරන ස්වභාවය තියෙනවා. මේක නුවණින් විමසගෙන යනකොට ඕන කෙනෙක්ට ඒක ගැඹුරින් විශ්ලේෂණය කරාම මේක ඒකාන්තයෙන් දුකක්මයි. තෘෂ්ණාව දුකට හේතුවක් වෙනවා. ඒ වගේම නිර්වාණ ධාතුව සැපයක් සහ මාර්ගය සසරින් එතර කරවන්නක් කියන
දේ තේරුම් ගන්නට පුළුවන්. ඒවා සහේතුකව සප්‍රත්‍යව කිසි විටකත් බොරු කරන්නට බෑ. ඒකට හේතුව තමයි උන්වහන්සේ ප්‍රත්‍යක්ෂව මේ ධර්මය අවබෝධ කිරීම. ඒ නිසා එසේ බොරු කළ නොහැකි වීමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ස්වාක්කාත භාවය. ඊළඟට අපිට හම් වෙන දේ තමයි උන්වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් අපි කියනවා මුල මැද අග තුන් තැන කල්යාණ යහපත් කියන එක. මුල මැද අග තුන් තැන යහපත් ධර්මයක්. එතනදී අපේ නානා ක්‍රම වලට ඒක විස්තර කරලා තියෙනවා. එක එක සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේහි අනුසන්දි වශයෙන් ගත්තා. ඒක අනුසන්දියක් තියෙන සූත්‍රයක් නම් අනුසන්දිය වශයෙන් මුලින් කල්යාණ යහපත්, ඊට පස්සේ නිගමනයේ වශයෙන් යහපත්, මැද කොටස වශයෙන් යහපත්, ආදි මජ්ජ පරියෝසాన කල්යාණ වශයෙන්. අනුසන්දි කිහිපයක් තියෙනකොට පළවෙනි අනුසන්දිය වශයෙන් යහපත්, අවසාන අනුසන්දිය වශයෙන් අගින් යහපත්, ඉතිරි අනුසන්දි වශයෙන් මැදින් යහපත්. ගාථාවක් ගත්තොත් පළවෙනි ගාථා පදයෙන් මුල යහපත්, අවසාන ගාථා පදයෙන් අග යහපත්, මැද පද වලින් මැද යහපත්. ඒ විදිහට ආදි මජ්ජේ පරියෝසాన කල්යාණ භාවය දේශනා කරලා තියෙනවා. ඒ වගේම තුන් පිටකයේම තියෙන ධර්මයේ ගත්තට පස්සේ ඒකේ ආදි මධ්‍ය අවසාන කල්යාණ භාවයේ තව ක්‍රමයකට විස්තර කරනවා. මොකද මේ ධර්මයෙන් කියවෙන්නේ මොකක්ද? මේ ධර්මයෙන් කියවෙන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව, මාර්ගඵල, විමුක්තිය ආදී වූ ධර්ම ගැන, නිර්වාණය ආදී ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්තු ශාසනයකට කියන ශාස්ත්‍රු ශාසනය කියලා. ශාස්ත්‍රු ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය. ශාසනය කියන්නේ අනුශාසනාව, ශාසනය කියන්නේ අවවාදය කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගත්තම බුද්ධ අවවාදයෙන් උන්වහන්සේ දේශනා කළ තියෙනවා සීලය ගැන, සමාධිය ගැන, විදර්ශනා ඥානය ගැන, මාර්ගය ගැන, ඵලය ගැන, නිර්වාණය ගැන. ඔය තමයි සාමාන්‍යයෙන් කැටි කරාම තියෙන ප්‍රධාන ප්‍රතිපත්ති ධර්ම ටික. ඒකෙදි සීලයේ තියෙන පිරිසුදුක සීලයෙන් අපේ ධර්මය, මේ ධර්මය මුලින් කල්යන්න යහපත්. ඒතර සීලය කියන්නේ යහපත් දෙයක්. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, ඥාන, දර්ශන මේ සියල්ලක්ම හති යහපත් ධර්ම. ඒවා සීලය නිසා සීලය කියන්නේ ඊටාම නිවැරදි, කාටවත් කරදරයක් නැති, Tamanගේ කය වචනේ සංවර කරගන්නා වූ ස්වභාවයනේ. ඒතකොට ඒක මුලින් යහපත්. ඊළඟට අග ගත්තට පස්සේ, මැද ගත්තට පස්සේ සමාධි, ප්‍රඥා, ඊට පස්සේ සමාධිය, විදර්ශනා ඥානය, මාර්ගයේ ඵලය කියන මේ හතරින් මැද යහපත් වෙනවා. අවසානයේ නිර්වාණයෙන් යහපත් වෙනවා. මොකද නිර්වාණය අධිගමනය කරාම එතනින් එහාට ආය දෙයක් නැහැ. එතකොට සීලයෙන් මුල යහපත්, සියලු ශාසනයේ මූලයේ සීලය නිසා, නිර්වාණයෙන් අග යහපත්. මොකද ඒ අධිගමනය කරාම කටයුතු ඉවර නිසා, මැද සමාධි, විදර්ශනා ඥාන, මාර්ග ඵල කියන හතරෙන් මැද යහපත් වෙනවා. ඊළඟට තව පරයයක් තමයි සීලය සහ සමාධියෙන් මුල යහපත් වෙනවා. මොකද හේතුව සියලු ප්‍රතිපත්ති ධර්ම, ශාසනයේ සියලු ප්‍රතිපත්ති ධර්ම පූර්ණේ කරන්න, යහපත් ලෙස පූර්ණේ කරන්නට වැදගත්ම අංගය තමයි ප්‍රඥාව. ප්‍රඥාව නිසා තමයි අපි සියලු ප්‍රතිපත්ති ධර්ම හරියට පූර්ණේ කරන්නේ. එතකොට ප්‍රඥාවට උපකාර වෙන නිසා අපි ගන්නවා සීලය සහ සමාධිය මුල කියලා අරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සීලය සහ සමාධිය දේශනා කරපු නිසා, ප්‍රකාශ කරපු නිසා මුලින් යහපත්. ඊළඟට මැද ගත්තම් ප්‍රඥාව. ප්‍රඥාව දෙවදෑරු. මොනවද? අනුබෝධ වශයෙන්, පටිවේද වශයෙන්. අනුබෝධ ප්‍රඥාව කියන්නේ විදර්ශනා ඥානයට. පටිවේද ප්‍රඥාව කියන්නේ මාර්ග ඥානයට. එතකොට අනුබෝධ පටිවේද කියන මේ ඥාන දෙකෙන් අපේ ශාසනයේ ධර්මයේ මැද යහපත් වෙනවා. ඊළඟට ඒ තුලින් ලැබෙන ඵලය තමයි ඵලසිත. නැත්තම් ඵලය අරිහත් මාර්ගවල කියන්නේ ලෝකෝත්තර ඵලය. සහ එයින් ලැබෙන සිදු කරන ක්‍රියාව තමයි නිර්වාණය සච්චිකරණය කිරීම. නිර්වාණය අධිගමනය කිරීම, නිර්වාණය දැකීම. එතකොට මුලින් සීලයෙන් සමාධියෙන් යහපත් වෙනවා, මැද විදර්ශනා ඥාණයෙන් හා මාර්ගයෙන් යහපත් වෙනවා, අගින් ඵලයෙන් සහ නිර්වාණයෙන් යහපත් වෙනවා. මේකත් අපේ ශාසනය විස්තර කරන එක ක්‍රමයක්. මුල මැද අග. දැන් උදාහරණ ගත්තම යම් කිසි අවවාදයක් තියෙනවා, යම් කිසි දේශනා ක්‍රමයක් තියෙනකොට ඒකේ මුලින්ම මොකද්ද කරන්න තියෙන්නේ? ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? අවසානයේදී මොකද්ද අධිගමනය කරන්නේ? මෙයා වැදගත්නේ. මේ දේශනා ක්‍රමය. ඒතර අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී එක්ක මූලෙන් සීලය, මැද සමාධි, ප්‍රඥා, මාර්ගඵල, අග නිර්වාණය අධිගමනය. එහෙම නැත්නම් මුලදී සීලය, සමාධිය, මැද විදර්ශනාව සහ මාර්ගය, අග ඵලය සහ නිර්වාණය. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල මැද අග යහපත් භාවය මනාකොට දේශනා කරන්නට පුළුවන්, පැහැදිලි කරන්නට පුළුවන්. ඊළඟට අපේ තියෙනවා තව දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය, මේ දේශනා කරපු ධර්මය බුද්ධ සුබුද්ධතාවයේ නිසා ආදි කල්යාණයි, ධම්ම සුධම්මතාවයේ නිසා මජ්ජේ කල්යාණයි, සංඝ සුපටිපන්නතාවයේ නිසා
ආදි පරියෝසాన කල්යාණය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය මනාකොට අවබෝධ කරගෙන දේශනා කරේ උන්වහන්සේ සම්මා සම්බුද්ධයිනේ. සියල්ල දැනීමේ උන්වහන්සේ සියල්ල දනුත්තමේ. එතකොට උන්වහන්සේගේ ඒ බුද්ධ සුබුද්ධතාවය සම්මා සම්බුද්ධත්වය නිසා උන්වහන්සේගෙන් පැන නැග්ග ධර්මය මුලින්ම යහපත්. මොකද අවබෝධය ලැබුව කෙනෙක් තමයි දේශනා කළේ. නිකන් ඔහේ කෙනෙක් දේශනා කරපු ධර්මයක් නෙවෙයි. දැන් උදාහරණ ගත්තොත් මොන හරි ධර්මයක් දේශනා කරනකොට මොන හරි කතාවක් අපි අහනවා කවුද මේක කිව්වේ? කවුද ඔය අදහස කියලා තියෙන්නේ? ඒතර ප්‍රසිද්ධ අපි තුමු භෞතික විද්‍යාව සම්බන්ධයෙන් මොකක් හරි අදහසක් අපිට එනවා. ඉස්සලම කවුරු හරි ඒතර අපි හිතනවා කවුද මේක කියලා? කවුද මේක හොයාගන්නේ? අපි කියනවා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා. ඒතර ලොකු විශ්වාසයක් ඇති වෙනවා භෞතික විද්‍යාව හදාරන කෙනෙක්ට. එහෙනම් මේ නිකන් කියපු එකක් නෙවෙයි මේ වගේ ප්‍රඥෙක් කියපු දෙයක් මොනවා හරි යහපත් අර්ථයක් ඇති කියලා අපි ඒක නිතින්ම හොයන්න පෙළඹෙනවා. ඒ වගේ තථාගතයන් වහන්සේ විසින් මේ ධර්මයේ දේශනා කිරීමත් ඒ ධර්මයේ තියෙන මුල යහපත් බව. මොකද අවබෝධය ලැබුව කෙනෙක් තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ධම්ම සුධම්මතාවය. ධම්ම සුධම්මතාවය කියලා කියන්නේ ඒ ධර්මය විසින් දේශනා කරලා තියෙන ධර්මයේ අනුගමනය කිරීමෙන් ලැබෙන්නේ අතිශය පිරිසුදු බවක්. ඒ ධර්මයේ අනුගමනය කිරීම නිසා කවදාවත් අපිට මේ අපිරිසුදු වීමක් වන්නේ නැහැ. සිත කෙලෙසීමක් වන්නේ නැහැ. හානියක් වන්නේ නැහැ. සතුට, ප්‍රීතිය, සෝමනස්සය මොනවාද පසු නොතවෙන බව මේ හැම එකක්ම ආර්ධනය වෙලා අපි බොහොම පිරිසුදු සත්‍යයන් බවට පත් වෙනවා. ඒ වගේම මේ ධර්මයේ අතිශය පරිපූර්ණයි. පරිපූර්ණ දේශනාවය සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන මේ හැම එකක්ම දේශනා කරපු අතිශය පරිපූර්ණ ධර්මයක්. අග දක්වාම A to Z මේ දේවල් විස්තර කරපු ධර්මයක්. ඒ නිසා ඒක ධම්ම සුධම්මතාවය. ඒ කියන්නේ ඒ දේශනාවේ ශරීරයේ යහපත්. ඒ දේශනාවේ ශරීරයේ යහපත්. හොඳට මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවෙන් කතා කරලා තියෙන්නේ පිරිසුදු වීමක් ගැන. නැතුව අනිත් අයට තලන, පෙළන, කෙලෙස් ඇවිස්සෙන එකක් නෙවෙයි. දැන් කවුරු හරි මොනවා හරි ධර්මයක් දේශනා කරලා හොඳ ප්‍රතිපත්තියක් මේවා කරලා තිනවා. ඒ මොකරි දේශනාවක් තියෙනවා. ඒ දේශනාවෙන් කෙරෙන්නේ වෙන සත්වයන්ට තලනවා, පෙළනවා. වෙන සත්ව පිරිසක් ඝාතනය කරනවා. ඕන් නැත්නම් තාඩන පීඩන ඇති කරනවා. ඒතර මේ වගේ එකකදී අපිට තේරෙනවා මේක පාරිශුද්ධ ධර්මයක් නෙවෙයි. ඒක දේශනා කරපු කෙනා ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නට පුළුවන්. ඒක දේශනා කරපු කෙනා පූජනීය කෙනෙක් වෙන්න පුළුවන් ලෝකයේ හැටියට. නමුත් මේ දේශනා කරලා තියෙන දෙය අවුල් නම්, ඒ දෙය පිරිසුදු එකක් නෙවෙයි නම්, සහ ඒකේ අඩුපාඩු තියෙනවා නම් මේක එකතු කරන්නට ඕනේ. මේක අඩුයි මේකේ ආදී ලෙසට ප්‍රකාශ වෙනවා නම් ඒ ධර්මය මනාකොට දේශනා කරපු එකක් නෙවෙයි. එහෙම එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. සීලය සමාධිය ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය කොහොමද අධිගමනය සිද්ධ වෙන්නේ විපස්සනා ඥානය කියන එක පිළිවෙලට වැඩෙන්නේ මොනවද කළ යුතු වන්නේ කොහොමද මේ පාරිශුද්ධත්වයට පත්වන්නේ ඒ වගේම ඒවා ඔක්කොම පැහැදිලි ලෙස දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ධර්ම ශරීරයේ යහපත් ඊළඟ තමයි ඒක ප්‍රායෝගිකව යොදනකොට මොකද්ද ඒ ශ්‍රාවකයාට වෙන්නේ? ප්‍රායෝගිකව යොදනකොට ඒ ශ්‍රාවකයා මනාකොට ඒක අනුගමනය කරන කෙනාගේ මනා ගුණ ධර්ම පිහිටනවා. ඒ පුද්ගලයා සීලවන්තයෙක් වෙනවා. ඒ නිසා පරිසුද්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා. වන්දනීය පුද්ගලයෙක්, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ආදී වූ ගුණ ඔහුට ලැබෙනවා. ඔහු ඉවසන පුද්ගලයෙක් වෙනවා. නොගැටෙන පුද්ගලයෙක් වෙනවා. කෙලෙස් අඩු පුද්ගලයෙක් වෙනවා. තීන මිද්‍යාදී බැහැර කරපු ආරද්ධ වීරිය ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. කරුණා මෛත්‍රියෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. කලබල නොවන කෙනෙක් බවට පත් වෙනවා. අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. ඒතර පැහැදිලිවම ඒ අනුගමනය කරන කෙනා මනා මාර්ගයක පිළිපදිනවා. ඔහුගේ දියුණුව පේන ඔහු යන තැන සාර්ථකද. ඔහු අවසානයේ අධිගමනය කරන්නේ ඔහු ලබන්නේ තාම සාර්ථක ජීවිතයක්. ඒකට කියනවා සංඝ සුපටිපන්න භාවය. මනා කොට පිළිපැදලා මනා තැනකට නැත්නම් මනා අධිගමනයකට ඒ සියලු දෙනාපත් වෙනවා. එතකොට බලන්න යම් කිසි සමහර දේශනා තියෙනවා. ඒ දේශනා අනුගමනය කරනකොට අපි ටිකක් වයලන්ට් වෙනවා. අපි ටිකක් දරුණු කෙනෙක් බවට පත් වෙනවා. අපේ මානෙ වැඩෙනවා. අපි සමහර වෙලාවට අපි ඒ කට්ටිය එකකට හානි කරනවා. වෙන අයට හානි කරනවා. අපේ වික්ෂිප්ත භාවය වර්ධනය වෙනවා. සමහරට මුතු බවට පත් වෙන්නට පුළුවන්. සමහරට සමාජයේට නිකන් මෙයා ඇයි මෙහෙම දෙයක් වුනේ කියලා එයා කෙරෙහි අප්‍රසාදයක් පළ වෙන්නට පුළුවන්. ඒ වගේ ලක්ෂණයක් නෙමෙයි මේ ධර්මය අනුගමනය කිරීමෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ආදි මජ්ජ පරියෝසాన කල්යන යහපත් කියලා කියනකොට ඒක දේශනා කරපු පුද්ගලයාගේ තියෙන අවබෝධයේ ගුණ මහත්වය නිසා ඒක යහපත්. ඒක ආදීන් යහපත්. ඊට පස්සේ මැද ඒ ධර්මයේ තියෙන පරිපූර්ණත්වය නිසා ධර්මයේ තියෙන යහපත් බව නිසා පිරිසිදු බව නිසා පරිපූර්ණ බව නිසා ඒක යහපත්. ඒක සැබහින්ම අධ්‍යයනය කරනකොට අනේ හොඳයි මේ ධර්මයේ කියලා හිතෙන දෙයක්. ඒක පිළිපදිනකොට පිළිපදින පුද්ගලයාත් විශේෂ පුද්ගලයෙක් බවට පත්. එයාත් ආකර්ෂණීය, ඒ කියන්නේ
ගරු කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එයා වන්දනීය පූජනීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒතර බලන්න මේ දේශනාව මුල මැද අග තුන් කල්හිම තුන් තැනම අතිශයින්ම යහපත් ධර්ම. ඒ නිසාත් මේ ධර්මයේ බුදුරජාණන් දේශනා කරපු ධර්මයේ ස්වාක්ඛාත ධර්මයක් ලෙස දේශනා කරලා තියෙනවා. කලින් කිව්වේ මුලින් සීලය, සමාධි ප්‍රඥා සමාධි විදර්ශනා ඥාන මාර්ගඵල සහ නිර්වාණය. එහෙම නැත්නම් සීල සමාධි දෙක මුල වෙලා ප්‍රඥා දෙක විදර්ශනා ඥානයේ මාර්ගය මැද වෙලා ඵලයේ සහ නිර්වාණය අග වුණා. එතනත් ගත්තේ මුල මැද අග හැමතැනම යහපත් දෙයක් දේශනා කරද්දී ප්‍රතිපත්තිය වශයෙන් ගත්තම. එතන මේ කතා කරේ මුළු කතාවම වැළුවට පස්සේ දේශනා කරපු කෙනාගේ ಗುಣ මහත්වේ නැත්නම් ඥානයේ නිසත් එක යහපත්. ඒ දේශනාවේ තියෙන පරිපූර්ණ භව නිසත් එක යහපත්. ඒ දේශනා පිළිපැදීම නිසා ඒ ශ්‍රාවකයාට පිළිපදින කෙනාට වෙනාගේ තියෙන වෙනස නිසාත් ඒ ධර්මය යහපත්. ඒතකොට ඒකටත් ආදි මජ්ජ පරියෝසాన කල්යාණ භාවය කියලා කියනවා. ඊළඟට මේ ධර්මයේ පිළිපැදීට පස්සේ ඊට තව එකක් තමයි ධර්මයේ පිළිපැද්දට පස්සේ ලබන අවසාන ප්‍රතිඵලය. අවසාන ප්‍රතිඵල තුනක් තියෙනවා. එකක් තමයි සම්මා සම්බෝධියෙන් දුක කෙලවර කරනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යේක බෝධි ඥාණයෙන් දුක කෙලවර කරනවා. එහෙම නැත්නම් ශ්‍රාවක බෝධි ඥාණයෙන් දුක කෙලවර කරනවා. මේ තුන හැර වෙන ක්‍රමයක් නැහැ මේ සසර දුකින් ගැලවෙන්නට. එතකොට මේ ධර්මයේ ප්‍රගුණ කරගෙන යන කෙනා අවසානයේ මේ බෝධි තුන එකකින් තමයි නිවනටපත් වෙන්නේ. ඉතින් ඒතනදී අපි කියන ආදි කල්යාණ කියන සම්මා සම්බෝධිය. සම්මා සම්බෝධිය ආදි කල්යාණ වෙන අනිත් බෝධි දෙකටත් විශේෂයෙන් උපකාර වෙනවා. පසේ බුදුවරු පවා මුලදී සම්මා සම්බුදුවරු ඇසුරේ ධර්ම ඉගෙනගෙන තමයි මේ ගමන යන්නේ. සම්මා සම්බුදුවරුත් එහෙමයි අතට. ඊට පස්සේ ශ්‍රාවකයන් ගැන අනිවාර්යයෙන්ම මේ විදිහ. ඒ නිසා සහ අනිත් බෝධීන් වලට වඩා ඊටා විශිෂ්ට ගුණවත් බවක් තියෙන නිසා මේ සම්මා සම්බුද්ධත්වයේ ආදි කල්යාණ කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රාවක බෝධිය සහ සම්මා සම්බෝධිය අතර පවතින විශිෂ්ට ගුණයෙන් යුක්ත වූ බෝධියට කියනවා ප්‍රත්‍යේක බෝධි ඥානය කියලා. ඒක මජ්ජේ කල්යාණය. ඊළඟට අවසාන බෝධිය අර දෙකට වඩා පල්ලෙහෙන් තියෙන අවසාන. හැබැයි ඒකිනුත් ඒක අධිගමනයක් සහ දුකින් අත මිදීමක්. ඒක පරියෝසాన කල්යාණය. ඒ විදිහට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රත්‍යේක බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ සහ අරිහත්ත්වයේ අනුවත් මේ ධර්මය ආදි මජ්ජ පරියෝසాన කල්යාණය කියලා දක්වලා තියෙනවා. ඒ අවසානයේ මේ ධර්මයේ දේශනා කිරීමෙන් අවසානයේ ලබන ප්‍රතිඵල නැත්නම් කවරක් සඳහාද ධර්මයේ දේශනා කරේ? කවරක් සඳහා දේශනා කරේ? ඒකාන්තයෙන් නිවැරදිව මේ ධර්මයේ අනුගමනය කිරීමෙන් නිවැරදිව ඒකාන්තයෙන් ලබන ඵලය. ඵල තුනක් තියෙනවා. ඒ ඵල තුනත් ආදි මජ්ජ පරිවසාන වශයෙන් යහපත් කියලා කියනවා. බලන්න මේ එක එක කෝණ වලින් තමයි මේ ධර්මයේ විශ්ලේෂණය කරලා තියෙන්නේ. අර මුලින්ම තියෙනවා එක එක සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රයේ මුල මැද අග යහපත් කියලා දේශනා කරන ක්‍රමය. ඊළඟට ඒ ධර්මයෙන් දේශනා කරපු ප්‍රතිපත්තිය නැත්නම් ධර්මයෙන් දේශනා කරපු දේවල් ගත්තම සීල, සමාධි, විදර්ශනා ඥාන, මාර්ග ඵල, නිර්වාණය කියන මේ ධර්ම 6. සීලය, සමාධි, විදර්ශනා ඥානය, මාර්ගයේ ඵලයේ නිර්වාණය කියන මේ 6 දෙනා මුල මැද අග වශයෙන් ක්‍රම දෙකකට කැඩුවා. ඊළඟට ඒක දේශනා කර පුද්ගලයාගේ විශිෂ්ටත්වයේ වශයෙන් ඒ දේශනා මුලින් යහපත්, දේශනාවේ තියෙන හරය වශයෙන් ඒක යහපත් සහ දේශනා පිළිපැදීමෙන් එන පුද්ගලයාගේ වශයෙන් ඒක පුද්ගලයාගේ සිද්ධ වෙන වෙනස වනුව ඒක යහපත් කියලා ප්‍රකාශ කරා. ඒකත් පැහැදිලිනේ. ඒ කියන්නේ අපි ගන්නවා කවුරු හරි විශිෂ්ට පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. තාම ගුණවත්, නැනවත්, ඥානවන්ත, හරි ප්‍රියශීලී කෙනෙක් අපිට හම්බ වෙනවා. අඩුපාඩු අඩු කෙනෙක් හම්බ වෙනවා. නැත්නම් අඩුපාඩු නැති කෙනෙක් හම්බ වෙනවා. ඒතර අපි අහනවා ඔබ කවරක්ද? දැන් උපතිස්ස පරිබ්‍රාජකතුමා අස්සජි ස්වාමීන් වහන්සේ දැකලා ඒ අංගපස් මොකද්ද? ඉරියව් පැවැත්මෙන්ම පැහැදුනානේ. ඉරියව් පැවැත්මෙන්ම පැහැදිලා හිතුවා අනිවාර්යයෙන්ම මොහුණා මොන හරි විශිෂ්ට ධර්මයක් අනුගමනය කරන කෙනෙක් රහත් භාවයට හෝ රහත් වෙලා හෝ රහත් භවයටපත් වෙලා. ඊට පස්සේ ගිහලා ඇහුවේ මොකද්ද? ඔබ වහන්සේ කාගේ ධර්මයද ශ්‍රුචි කරන්නේ? ඔබ වහන්සේ කාගේ ධර්මයද අනුගමනය කරන්නේ? මොන ධර්මයක් පිළිපැදීමෙන්ද ඔබ වහන්සේ මේ වගේ විශිෂ්ට භාවයකටපත් උනේ? බැලූ බැල්මට විශිෂ්ටත්වයේ පේන්න පටන් ගත්තා ඥානවන්තයෙක් ඉඳ උපතිස්ස පරිබ්‍රාජකයට. එතකොට නිතැතිම්ම මේ පුද්ගලයාගේ ඇති වෙන අපි කියන ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ෆෝමේෂන් එක. එයාගේ ඇති වෙන පරිවර්තනය වෙනස අනුව එයා අනුගමනය කරපු ධර්මයේ ප්‍රශංසාවට භාජනය වෙනවනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමෙන් බිහිවන්නේ රහතන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමේ සමහරට පසේ බුදුවරයෙක් බිහි වෙනවා අනාගතයේ. සම්මා සම්බුදුවරයෙක් බිහි වෙනවා. සෝවාන් ආදී මාර්ගඵලලාභීන් බිහි වෙනවා. එතකොට සිල්වන්ත පෘථුග්ජනයෝ බිහි වෙනවා. එතකොට ඒ කට්ටිය දැක්කම අපිට ඇති වෙනවා පැහැදීමක්, ගෞරවයක්. එතකොට අපි ඉතින් මහන්නේ මොකද්ද ඔබ වහන්සේ අනුගමනය කරන ප්‍රතිපදාවක්? ඔබ මොකක් නිසාද? මොකද මේ පුද්ගලයාත් අපි වගේම සාමාන්‍ය කෙලෙස් බරිත සත්වයෙක්. සාමාන්‍ය පංචකාමයේ භුක්ති විඳපු කාමභෝගී කෙනෙක්. තියා ක්‍රමානුකූලව මේ ධර්මය අනුව හිත පිහිටවල අන්න යම් විශිෂ්ට තත්වයකටපත් වුණා. එතකොට මේ විශිෂ්ට තත්වයටපත් උනේ මේ ධර්මයේ නිසා, උපදේශයේ නිසා. ඒ නිසා ඒ උපදේශය
ඒ අනුව අගින් අවසානයේ කල්යාණ වෙනවා. ඊළඟට මේ ධර්මයේ දේශනා කරේ යම් ඉලක්කයක් සඳහා නම් අධිගමයක් සඳහා නම් ඒ අධිගමේ තුන් වැදෑරුම් සම්මා සම්බෝධිය, පසේ බුද්ධත්වයේ, ශ්‍රාවක බෝධිය. ඒතකොට මේ තුනත් ආදිමජ්ජ කල්යාණ වශයෙන් බෙදලා තියෙනවා. සම්මා සම්බෝධිය ඊටාම විශිෂ්ට නිසා, පසේ බුද්ධත්වයේ ඊට වඩා පහත්, නමුත් ශ්‍රාවකත්වයට වඩා උසස් නිසා, ශ්‍රාවක බෝධිය තුන්වෙනි බෝධිය නිසා. ඒ වගේම පසේ සම්මා සම්බුද්ධත්වයේ ඉතිරි බෝධි දෙකටත් අතිශයින්ම උපකාර වන නිසා මුලින් දේශනා ආදි කල්යාණයක් ලෙස දක්වලා තියෙනවා. ඊළඟට තව ක්‍රමයක් මොකද්ද? මේ ධර්මය මේක තව කෝණයකින් බැලීමක්. ඒකත් තා ලස්සනයි. තව කෝණයකින් බැලීමක්. මේ ධර්මය ශ්‍රවණය කිරීම මාත්‍රයෙන්ම අපේ හිතේ නීවරණ යටපත් වෙනවා, විස්කම්බණය වෙනවා. නීවරණ දුරු වෙනවා. අපේ හිත ප්‍රසන්න වෙනවා. ඉතින් බලන්න මේ විදිහට නීවරණ යටපත් වීම, ප්‍රසන්න වීමම, ඒ කියන්නේ මුලින්ම මේ ධර්මයේ ඇසීම මාත්‍රයෙන්ම හොඳට හිත යොමලා අසනකොටම අපේ හිත ප්‍රසන්න බවට පත් වෙනවා කෙලෙස් වලින්. ඒක මුලින්ම තියෙන යහපත. ඒ කියන්නේ යම් කිසි ධර්මයක් අපි ඉස්සලම ගන්න එපා. ඒක පොතක ලියුණා කියලා වැඩක් නැහැනේ. ඒ ධර්මය අහන්න ඕනේ. අහලා පිළිපදින්නට ඕනේ. පිළිපදලා ප්‍රතිඵලය ගන්නට ඕනේ. දැන් බලන්න මේ process එකේ මේ ක්‍රියාවලිය මුලින්ම තියෙන අහන එකනේ. ඒ අහනකොටම සැනසීමක්. ඒ නිසා අපි කියන්නේ අපේ පුදුම බණක් ඇහුවා. ඒ බණ අහනකොට අපේ හිත සැනසුණා. බණ අහනකොට මගේ නීවරණ ටික යටපත් වුණා. මට කාලය යනවා දැනුනේත් නැහැ. ඊට පස්සේ සමහරලාට පටාචාරා වගේ ස්ත්‍රියක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බණ අහනකොටම කෙලස් ටික යටපත් වෙලා ගියා. එතකොට බලන්න මේ ධර්මය ශ්‍රවණය කිරීම මාත්‍රයෙන්ම යහපතක් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා ආදි කල්යාණයි. අහන වෙලාවෙම කල්යාණ. ඒ කියන්නේ අපේ ජීවිතේට ඇතුළත් වෙන මොහොතේම කල්යාණයක් වෙනවා. යහපතක් වෙනවා. එතකොට මොකද දැන් සමහර දේවල් තියෙන උදාහරණයකට හිතන්න රාගික නාට්‍යයක් කියලා. ඒකක් ඇහෙනකොටම අපේ රාගය ඇවිස්සෙනවා. රාගයේ සම්ප්‍රිත කතාවක් කියලා අහන්නකො. ඒකක් ඇහෙනකොටම අපේ රාගය ඇවිස්සෙනවා. එහෙම නැත්නම් යුද්ධයක වෙච්ච මහා දරුණු කුරිරු සිදුවීමක් කියලා හිතන මිනිස්සු මරපු හැටි, පණ පිටින් වලලපු හැටි, ගිනි තියපු හැටි ඒවා ඇහෙනකොටම ඒ කතා ප්‍රවෘත්තියක් ඇහෙනකොටම අපේ හිතේ ද්වේෂය පැනනගිනවා. සමහර වෙලාවට සමහර දේශනා ක්‍රම තියෙනවා. ඒවා ඇහුණාට පස්සේ මොකද්ද කින්ද මන්ද කියලා හිතාගන්න බැත් සම්පූර්ණ හිත වික්ෂිප්ත වෙනවා. හරි වැරද්ද හොයාගන්න බැරි වෙනවා. එතකොට ඒ වගේ දෙයක් ඇහෙනකොට ඒක ජීවිතේට ඇතුළත් වෙන තැනදීම අවුල් ප්‍රශ්නයක් තියෙනවා. කෙලෙස් ඇවිස්සෙනවා, රාගය ඇවිස්සෙනවා, ද්වේෂය ඇවිස්සෙනවා, මෝහය ඇවිස්සෙනවා. දැන් ඒ වගේ ඇතුළට එන තැනදීම අපේ సంతානය කෙලසන ධර්ම තමයි සමහර දේශනා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලන්න. ඒ ධර්මයේදී ඒක ඇහෙනකොටම අපේ හිත සංසිඳෙනවා. හිතට සතුටක් උපදිනවා. හිත යහපත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දාන කතා, සග්ග කතා, දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනව නික්කම්මේ ආනිසංස දේශනා කරගෙන එනකොටම හිත පහදිනවා. හිත පිරිසෙනවා. ඊට පස්සේ සාමුක්ඛංශික දේශනාව දේශනා කරනවා. ඉතින් ওই විදිහට බැලුවම ධර්මය ඇහෙනකොටම ඇහෙන තැනදීම උන්වහන්සේගේ අපේ ධර්මයේ හිත නීවරණ වලින් පිරිසුදු වෙනවා. ඒක ධර්මයේ තියෙන ආදි කල්යාණ බව. මජ්ජේ කල්යාණ. ඒක ධර්මයේ දැන් ඔන්න ඇහුවා. අහපු ධර්මයේ දරාගෙන ප්‍රතිපත්ති පුරනවා. ඒ ප්‍රතිපත්ති පුරනකොට කොහොමද? සමත විදර්ශනා සැපය ලැබෙනවා. සීල සැපය, සමත සැපය, විදර්ශනා සැපය Tamanට ලැබෙනවා. ඒ කියන්නේ සීලයක් රකින්නකොට පසුතැවෙන්නට නැහැ. ඔන්න බොහොම සතුටකින් Tamanට කාලය ගත කරන්න පුළුවන්. සමාධියක් උපදිනකොට සමාධියේ සැපේ භුක්ති විඳින්නට පුළුවන්. විදර්ශනා ඥාන උපදිනකොට විදර්ශනා ඥාන සැපේ භුක්ති විඳින්න පුළුවන්. සීලවන්තයාට අවිප්පටිසාරය තියෙනවා. ඒ කියන්නේ පසුතැවෙන්නේ නැහැ. එකකින් ලොකු සැපයක් ඔහු අධිගමනය කරනවා. සමාධිය නිසා සමාධි සැපය නේ විවේකජම් පීති සුඛම් පටමජ්ජාන උපසම්පජ්ජ විහෙරති. යන්න අතිශය ලොකු සැපයකටපත් වෙනවා. ඊට පස්සේ යතෝ සම්මසති කන්ධානං උදයබ්බයං ලබති පීති පාමුජ්ජං අමතන්තං විජානතන්න ස්කන්ධයන්ගේ උදය බලනකොට මහා විශාල ප්‍රීතියක් ඔහු අත්දකිනවා. මේ විදර්ශනා සැපේ. ඒතර මේ විදිහට මේ ධර්මය අහනකොටම සැනසෙනවා. පිළිපදිනකොට ඊටත් වඩා 100,000 ගුණයෙන් ඔන්න සැනසීමටපත් වෙනවා. ඒක ලොකු සැනසීමක් ලබනවා. ඊළඟට මොකද වෙන්නේ? මේක පුරුදු කරලා අවසන් කරනවා. මොකක්ද අවසානයේ අරිහත් ඵලය. අරිහත් ඵලෙ ඉපදීමෙන් සියල්ල කටයුතු අවසానයි. එතනදී වෙන්නේ මොකද්ද? ඒ අවසාන කරාට පස්සේ තාදි භාවයේ නැත්තම් නොසෙල් වෙන බව, කම්පා නොවන බව, අකම්පිත බව. කිසිදු දෙයකට කම්පා නොවන, කලබල නොවන, අකම්පිත හැමෝටම සමව සලකන, හතුරා සහ මිතුරා කියන දෙදෙනා කෙරෙහිම සමසිත පවත්වන අකම්පිත භාවයක්. චලං උපේක්ෂාවක් ඒ సంతානයේ ඇති වෙනවා. එතකොට ඒක ඊටාම ඉහළ සැපයක්. මොකද කැමැති අයට කැමැති වීම, අකමැති අයට අකමැති වීම කියන එක මහා පීඩාවක්. ඒක ඊටාම දුර්වල ගුණයක්. ඊට පස්සේ කැමැති අරමුණට ඇලීම, අකමැති අරමුණක ගැටීම දුර්වල ගුණයක්. ලාභයේදී උඩඟු වීම, අලාභයේදී දුක් වීම
දුර්වල ගුණයක්. එකතු වීමේදී සතුට වීම, වෙන්වීමේදී දුක් වීම දුර්වලතාව. මේ සියලු දුර්වලතා නැතුව මහා ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් බවට පත් වෙනවා මේ ධර්මය අවසන් කරාම. පුරුදු කරලා අවසන් කරාම. එහෙනම් බලන්න ජීවිතේ ඇතුළත් වන තැනින්ම යහපත්. පුරුදු කරන කොටත් සැපයක් යහපත්. අවසානයේදීත් යහපත්. එතකොට මේ තව ක්‍රමයකින් බලපු එක. දැන් ඒක කලින් එකට වඩා වෙනස්නේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ නිසා ඒක යහපත් වුණා. උන්වහන්සේගේ ඥාන මහිමය නිසා. ධර්මයේ තියෙන පරිසුද්ධත්වය නිසා යහපත් වුණා. ප්‍රතිපත්ති පූර්ණේ කරාම ලැබෙන ප්‍රතිඵලය යනවා ඒක යහපත් කියලා කිව්වා. ඒ ප්‍රතිඵල පූර්ණේ කිරීම යහපත් බව තමයි ඒක ලෝකේ පිළිගන්නේ. ලෝකේ ඒක ස්ථාවර වෙන්නේ. මොකද හේතුව ඒ ප්‍රතිපත්ති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල දායක නිසා තමයි ලෝකේ පැතිරුණේ ඒක. සංඝ සුපටිපන්නතාවය නිසා තමයි ලෝකේ පැතිරුණේ. ඒකත් හොඳ මතක තියාගන්න. සංඝයා වහන්සේලා, භික්ෂුන් වහන්සේලා හරියට පිළිවෙත් පුරලා ඒ ධර්මයේ ඔප්පු කරපු නිසා තමයි ඒක ලෝකේ පැතිරෙන්න පටන් ගත්තේ. ඉතින් මෙතනදී කියන්නේ ධර්මයේ අපේ ජීවිතය ඇතුළත් වන තැනදීම යහපතක්. ඊට පස්සේ ධර්මයේ පුරුදු කරනකොටත් යහපතක්, පුරුදු කළ අවසන් වුණාමත් යහපතක්. බලන්න මේ එක එක කෝණ වලින් තාම ලස්සන ක්‍රමයකට ධර්මයේ ಗುಣ විශ්ලේෂණය කළා තියෙන අපේ පුරාණ ආචාර්යවරු. මේ තමයි ථේරවාද සම්ප්‍රදාය ඇතුලේ ස්වාක්ඛාත කියන ගුණය විස්තර කරලා තියෙන ක්‍රම. ඊළඟට ගත්තොත් එහෙම දැන් උන අපි කතා කරා මේක නිවැරදි නිසා ස්වාක්ඛාතයි. ඒකට හේතුව තමයි ප්‍රත්‍යක්ෂව දැකපු නිසා සහ අපිටත් ප්‍රත්‍යක්ෂව දකින්නට පුළුවන්. වැරදි කරන්නට බොරු කරන්නට බෑ සහේතුකව සකාරණව. ඒ නිසාත් මේක ස්වාක්ඛාතයි. ඊළඟට මේකේ මුල මැද අග නානා ක්‍රම වලින් බැලුවම ස්වාක්ඛාතයි. යහපත් ස්වාක්ඛාතය කියන්නේ මුල මැද අග හැමතැනම කල්යාණ යහපතමයි කියන්නේ යහපත් බවක්මයි තියෙන්නේ. ඒ නිසා ඒක ස්වාක්ඛාත ධර්මයක්. ඊළඟට තියෙනවා සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං. මොකද්ද? බ්‍රහ්මචර්යං. බුදුරණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අපි කියනවා බ්‍රහ්මචර්යාව කියලා. බ්‍රහ්මචර්යාව කිව්වම තියෙනවා ශාසන බ්‍රහ්මචර්යාව සහ මාර්ග බ්‍රහ්මචර්යාව. ශාසන බ්‍රහ්මචර්යාව කිව්වම විශේෂයෙන් ගන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් කියනවා ශාසන බ්‍රහ්මචර්ය තන්තිය. ඉතින් විශේෂයෙන්ම සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපත්ති ධර්ම ශාසන බ්‍රහ්මචර්යාව. ඊට පස්සේ මාර්ගය, ලෝකෝත්තර මාර්ගය. ඒ කියන්නේ කෙලෙස් කපන අපි අද කලින් දේශනා සඳහන් කරපු කෙලෙස් කපන නිවන අරමුණු කරන ධර්ම සමූහයටත් කියන එකට කියන මාර්ග බ්‍රහ්මචර්යාව. මේ බ්‍රහ්මචර්යාව ගත්තම දැන් උදාහරණයකට මාර්ග බ්‍රහ්මචර්ය දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය. දැන් මේ බ්‍රහ්මචර්යාව කියලා ගත්තම එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දේවල් කළ යුතුයි කියලා ඔන්න දේශනාවක් නේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එතන උන්වහන්සේ දේශනා කළා තියෙනවා ශික්ෂාත්‍රයක්. උන්වහන්සේ දේශනා කළා තියෙනවා මාර්ගයේ අවස්ථා ලෝකෝත්තර මාර්ගය. කෙලස් කපන දෙයක්. එතකොට ඒකෙදී ප්‍රතිපත්තිය පූර්ණේ කරාම ඒකාන්තයෙන් අපිට ප්‍රතිවේදේ හිමි වෙනවා. සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කරාම ඒකාන්තයෙන් ප්‍රතිවේදේ අපිට හිමි වෙනවා. එහි විසඳ භව, ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් අපි ඒකට ලක් වෙනවා. ඒක ඇති කර ගන්නවා. ඒක ලබා ගන්නවා. ඒක අර්ථ සම්පන්න බවක්. ඒ කියන්නේ යම්කිසි මේ දෙයක් පුරුදු කරලා පුහුණු කරාට පස්සේ ඔන්න ඒ ප්‍රතිඵලය ලබා ගන්න. සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කරලා මාර්ගඵල අධිගමනය සිද්ධ කරනවා. නිර්වාණ ධාතුව අධිගමනය කරනවා. එතකොට ඒක සාර්ථකයි කියලා කියනවා. අර්ථ සහිතයි. එතකොට ඒකෙන් ඒ අර්ථය සිද්ධ වෙලා තියෙනවා. එතකොට ප්‍රතිපත්තිය පුරලා ප්‍රතිවේදයටපත් වෙනවා. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනීම නිසා අපි නියම බහුශ්‍රතය බවටපත් වෙනවා. ඒ බහුශ්‍රතය සහ ඒ බහුශ්‍රත භාවය බොහොම සපවත් බහුශ්‍රත භාවයක්. ඒ බහුශ්‍රත භාවයෙන් අපිට යහපතක්මයි සිද්ධ වෙන්නේ. ලෝකයට යහපතක්මයි සිද්ධ වෙන්නේ. ධර්මයේ උගත්ත කෙනාගෙන් අයහපතක් ලෝකයට වෙන්නේ නැහැ. ඒක තමයි සබ්භ්‍යංජන භාවය. මොකද මනාකොට ඒක දේශනා කරලා තියෙනවා. මනාකොට දේශනා කරලා තිබ්බේ නැත්නම්, මනාකොට වචන වලින් ඒක හඳුන්වලා තිබුණ නැත්නම් ඒක නියම බහුශ්‍රත භාවයක් නියම දෙයක් සිද්ධ කරන්නේ නැහැ. නියම බහුශ්‍රත භාවය උගත්කමකටපත් කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශාසන බ්‍රහ්මචර්යාව පුරුදු කිරීමෙන් ඒකාන්ත ප්‍රතිඵල ලැබෙන නිසා ඒක සාර්ථකයි. ඊට පස්සේ සබ්භ්‍යංජනයි කියලා කියන්නේ ඒක මනා ව්‍යාකරණ අනුකූල නිවැරදි ලෙස ප්‍රකාශ වෙලා තියෙනවා. නිවැරදි විදිහට ඒක දේශනා වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒක ඉගෙන ගැනීමෙන් විශිෂ්ට බහුශ්‍රත භාවයක්, උසස් බහුශ්‍රත භාවයක් සත්‍යයට ලබා ගන්න පුළුවන් වන්නේ.
ඒ බහුශ්‍රත භාවය අනිවාර්ය නිරාමස ප්‍රීතිය ආදී නිසා බොහෝ දිනාට හිතසුව පිණිස හේතු වෙන දෙයක්. සාත්තං සබ්බ්‍යඤ්ඤන. ඊට කේවල පරිපූර්ණං. කේවල පරිපූර්ණං කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය බ්‍රහ්මචර්යාව පරිපූර්ණයි. අඩුපාඩුවක් නෑ. කොහොමද? සීලයෙන් පටන් අරගෙන සමාධියට ගිහිල්ලා ප්‍රඥාවට ඇවිල්ලා විමුක්තියට විමුක්ති ඥාන දර්ශන. ඔගේ පංචවිධ ශාසනයේ සීලය ගත්තම අපි ආරම්භ කරනවා කාය වචනය දෙක සංවර කරගෙන. ඊළඟට සමාධිය. කාය වචන දෙක සංවර කරන අපිට හිත එකඟ කරගන්න පහසු වෙනවා. සමාධිය දියුණු වෙනවා. සමාධිය දියුණු කරා මේ සමාධිය පිහිට ධර්මඥානය පදනම් කරගෙන අපි විදර්ශනා ඥානය උපදවා ගන්නවා. සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකිනවා. ඒ විදර්ශනා ඥානයේ කෙලවර මාර්ගය උපදවා ගන්න. ඒකට ප්‍රඥා. ප්‍රඥාවක විදර්ශනා ඥානය ඉසල මාර්ග ඥානය. ඒක නේ අපි කිය අනුබෝධ පටිවේද කියලා. ඥානයේ දෙවැදෑරුම්. අනුබෝධ කියලා කියන්නේ විදර්ශනා ඥානයට, පටිවේද කියලා කියන්නේ මාර්ග ඥානයට. එතකොට ඒකට උපකාරයි සමාධිය. දැන් ඊට පස්සේ ඒක තුළ මොකද වෙන්නේ? කෙලෙස් කැපලා විමුක්තියටපත් වෙනවා. කෙලෙස් කපලා සිත සංතානේ සංසිඳනවා. පටිපස්සද්ධි ප්‍රහාණය ඇති කරගන්න. ඒකට කියනවා ඵලය කියලා. එතකොට විමුක්තිය. ඊළඟට මොකද වෙන්නේ? ඒක නිර්වාණයට දැන්පත් වෙලා තියෙන. තමන් මේ මාර්ගය සම්පූර්ණ කරා කියලා වෙන කෙනෙකුගෙන් අහගන්න නැතුව තමන්ම ඒක තේරුම් ගන්න. විමුක්ති ඥාන දර්ශනය. ඒ කියන්නේ උදාහරණයකට තමන් දැන් මේක වැරදි පාරක ගිහිල්ලා මිනී මරලා රජ වෙලා මිනී මරලා රජකම ගන්න එකක්වත් ලෝකේ යටත් මිනිස්සු මරලා ලෝකේ යටත් කරන එකක්වත් එහෙම ගිය දෙයක් නෙවෙයි නෙමේ. මේ කරන්නේ තමන්ගේ චිත්තසංතානය පිරිසුදු කරගෙන නැවත නැවත උපදින භාවය නැති කිරීම. නැවත නැවත සිද්ධ වෙන උප්පත්ති නැති කිරීම. තම අහිංසක තමන් තුළ ඉති කරගන්න කිසිදු කෙනෙකුට කරදරයක් නැති ගමනක් මේ. ඊට පස්සේ ඒක අධිගමනය කරනකොට තමයි ඉතා උසස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉවසීම, කරුණා, මෛත්‍රිය ආදී පිරිච්ච මහා ශ්‍රේෂ්ඨ සත්වයෙක් බවට තමන් පත් මානය, ඊර්ෂියාව, ක්‍රෝධය වගේ ඒ ගති ස්වභාව නැති විශිෂ්ට සත්වයෙක් බවට තමන් පත් වෙනවා. එතකොට ඒකෙදි මුලින්ම ඔන්න කාය වචන දෙක සංවර වෙන්නට ඕනේ. කායෙන් වචනයෙන් කරන වැරදි ක්‍රියාවලින් සංවර වෙන්නට ඕනේ. ඊට පස්සේ ඒ සංවර වීම තුළ හිත නානා අරමුණු වලට යන්න දෙන්නේ නැතුව ඒක අරමුණක මනාවකට පවත්වමින් සමාධිමත් කරන්නට ඕනේ. එතකොට ඒ සමාධිමත් භාවයේ කයෙන් වෙන වැරදි වචනයෙන් වෙන වැරදි අඩු කරගෙන හිත හොඳට එකඟ වෙච්ච කෙලෙස් නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. කෙලෙස් අඩු යටපත් කරපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒන් පමණක් සෑහීමට පත් වෙන්නේ නැතුව මොකද කරන්නේ? මේ ධර්මයේ ඒ ලැබෙන ධර්ම අරමුණු ජීවිතයේ ලෝකයේ පිළිබඳව හොඳින් විමසනවා. ඒ කියන්නේ ඒවා ගැඹුරින් විමසනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස නැවත නැවත විමසනවා. ඒක ලොකු ඩිසිප්ලින් එකක් හිතන ඕනේ. සමාධිය තිබුණකොට අපිට පුළුවන් සමාධිය ආස්වාදනය කරමින් සමාධියන එක බාධාවක් නෑ සමාධියට. නමුත් විදර්ශනාවේදී එය පවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස ගැඹුරින් මෙනෙහි කරගෙන ඒක ප්‍රඥාවදී. ඒක ඉතා අමාරුයි. සීලයට වඩා සමාධියට ප්‍රඥාව අතිශය අමාරුයි. ඊට පස්සේ මේ ප්‍රඥාවේ අවස්ථා දෙක අනුභව දේශා පටිවේදය ඒකේ කෙලවරදී ඔන්න ඒ යථාභෝධය ඇවිල්ලා කෙලස් කැපීම සිද්ධ කරනවා. කෙලස් විනාශ කිරීම සිද්ධ වෙනවා. බලාපොරොත්තු වෙන තමන් තුළ තියෙන කෙලස් නැති කියලා උප්පත්ති දුරු කරන්න. එතකොට මේ ප්‍රඥාව තුළින් කෙලස් කපනවා. කෙලස් කැපුවම අපේ సంతානේ සංසිඳෙනවා. ඒක කියනවා විමුක්තිය කියලා. ඵලය. ඒ කෙලස් කපලා සංසිඳෙනවා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? තමන් මේ සංසිඳිච්ච බව බුදුහාමුදුරුවෝ කියනවන්වත් ගුරුවරයා කියනකොට දැනගන්න තමන්ම දැනගන්න ප්‍රත්‍යවේක්ෂා ඥාන. ඒක කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාන. එතකොට මේ ධර්මයේ පරිපූර්ණ ධර්මයක් කියන්නේ යහපත් ඉලක්කයකට යන්නේ මුලින්ම සීලය, කය වචන සංවර කරගෙන, සිත සංවර කරගෙන, ඊට පස්සේ ඥාණයෙන් හරි ගැඹුරු දර්ශනයක් ඇති කරගෙන, ඊට පස්සේ තමන්ගේ අභිමතාර්ථ පරිදි කෙලෙස් කපලා චිත්තසංතානයේ විමුක්තියටපත් කරගෙන, චිත්තසංතානය මුදවගෙන කෙලෙස් වලින් සසරින් මුදවගෙන ඊට පස්සේ තමන් මේ මිදිච්ච බව තමන්ම ආબોධ කරගන්නවා. ඒතර බලන්න විමුක්තිය සඳහා විමුක්තියක් නිදහසක් සඳහා තමයි අපි යන්නේ. ඒ යනකොට සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විමුක්තියට ඊට පස්සේ තමන් මේ සියල්ල සීල සමාධි ප්‍රඥා විමුක්ති ධර්මයන් සම්පූර්ණ කරා අධිගමනය කරා ලැබුවා කියන එක නැවත ආවර්ජනා කරනවා ප්‍රත්‍යවේක්ෂා ඥානෙ. ඒක විමුක්ති ඥාන දර්ශනය කියලා. එතකොට මේ ශාසනය පරිපූර්ණයි. කිසිදු අඩුවක් නැහැ. ඒ කියන්නේ අධිගමනයේ තමන් මාර්ගයේ ගිහිල්ලා අධිගමනය කළා තමන්ම දැනගන්නවා අධිගමනය කරපු බවත් තමන්ම දන්නවා තමන් කරුයුත්ත ඉවර කරපු බවත්. ඒ නිසා මේක හරි පරිපූර්ණ දේශනාවක්. ඒ නිසා තමයි කේවල පරිපූර්ණම් කියලා කිව්වේ. ඒක කිසිදු අඩුවක් නැහැ. තවත් ක්‍රම තියෙනවා මේක විස්තර කරගන්න. නානා ක්‍රම වලට මේක විස්තර කරන්න පුළුවන්. ඊළඟට කේවල පරිපූර්ණම් පරිසුද්ධං මොකද්ද? මේ ධර්මයෙන් දේශනා කරලා තියෙන්නේ මාන, මද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මෝහ, රාග ආදී දේවල් බැහැර කරමින් නිස්සරණය සඳහාම හේතු වෙන
ක්ලේශයන් මත නොයැපෙන, ක්ලේශයන් මත නිශ්‍රය නොවන, තෘෂ්ණාව මත නිශ්‍රය නොවන විශේෂ දේශනා ක්‍රමයක් තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒකට කියනවා පරිසුද්ධ භ්‍රමචර්යාවක් කියලා. අතිශය පාරිශුද්ධයි. සප්තවිධ මෛතුනේ, ඊට පස්සේ මොනවද ක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච භවෙන් මේ වලින් මිදිච්ච නික්ලේශී භවම ඉලක්ක කරගෙන, නිකලස් භව පදනම් කරගෙන නිකලස් නිර්වාණ පිරිසුදු වූ නිර්වාණ ධාතුවකට පත්වීම සඳහාම දේශනා කරපු ධර්මය. ඒ නිසා මේක පරිශුද්ධ වූ භ්‍රමචර්යාවක්. සංක්ලේශ වූ භ්‍රමචර්යාවක් නෙවෙයි. ඒ කියන්නේ දැන් සමහරලාට සමහර දේශනා අපි අහනකොට අර තියෙන්නේ චංකී සූත්‍රයේදී මේ දේශනාව රාගයේ පිණිසද පවතින, ද්වේෂයේ පිණිසද, මෝහයේ පිණිසද පවතින. දැන් ඊට පස්සේ අපි උදාහරණ ගත්තොත් එහෙම සමහර දේශනා ක්‍රමවලදී අහවල් භවයේ ඉපදිලා අපිට පුළුවන් සදාතනිකව ඉන්න කියලා දේශනා තියෙනවා. එතකොට නිතතින් මේ භවයට අපි ඇලෙනවා. නිතතින් මේ භවයට යන එක වළක්වන්නට බෑ. නිතතින් මේ භවයට ඇලෙනවා. එතකොට ඒක සනාඝාය සංවත්තති. ඒක කාමරාගයට හේතු වෙන්නේ නැති වෙයි. නමුත් සියුම් වූ භව රාගයකට නැත්නම් ඒ භවයේ කිසි ඇලීමකට හේතු වෙනවා. ඒතර ඒ නිසා ඒක අතිශය පාරිශුද්ධ නැහැ. දැන් බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා සදාතනිකව බ්‍රහ්මාත්ම භාවයක් ලැබලා ඉන්න කවුරු බලාපොරොත්තු වෙනවා නම් එයාගේ හිත නැතිනම් මේකට ඇලෙනවනේ. එයා අනිත් දේවල් බැහැර කරයි. නමුත් බ්‍රහ්මාත්ම භාවයට සමාධියට ඇලෙනවා. ඒතර සියුම් ඇලීමක් එතන තියෙනවා. ඒ නිසා ඒක අතිශය පාරිශුද්ධ නැහැ. බුදුරණන් වහන්සේගේ ධර්මයේ කියන උප්පත්ති නැති කරන ක්‍රමයක්. උප්පත්ති නැති කරනවා කියලා කියන එක උප්පත්තියට විරුද්ධයි. අපි උප්පත්තියට කැමති නැ භවයට කැමති. අපේ කැමැත තියෙන භවයට. භව විරෝධයට ලෝභය උපදින. ලෝභය නිවන් දකින්නට ආසාවක් ඇති වෙන මුල් අවස්ථාවේදී. ඒක අපිට ප්‍රඥප්තියක් වශයෙන් නිවන හිතලා ඒකට ලෝභයක් ඇති වෙන කිසිදු ගැටලුවක් නැහැ. ඒක වෙනවා එහෙම සාමාන්‍යයෙන්. නමුත් සබහින් මේ ධර්මයේ දකින්න අවස්ථාවේදී දැක්කට පස්සේ ඒ ධර්මයේ කෙරෙහි ඒ පරමාර්ථ නිර්වාණ ධාතුව කෙරෙහි ලෝභය හටගන්නේ නැහැ. මොකද ඒක උප්පත්තියට විරුද්ධ ධර්මයක්. අපේ ලෝභයේ තියෙන්නේ මේ සංකත ධර්ම කෙරෙහි. මේ භවයේ කෙරෙහි, නාම රූප කෙරෙහි තමයි මේ ලෝභය මුල් බැසගෙන තියෙන්නේ. ඒ නිසා මේ නිර්වාණ ධාතුව කියන එකට ලෝභය හටගන්නේ නැහැ. ඒක කෙරෙහි ලෝභය උපදින්නේ නැහැ. ඒ නිසා ඒක මේ දේශනා කරලා තියෙන්නේ අති පාරිශුද්ධ වූ නික්ලේශී ධර්මයක් අධිගමනය කිරීමට මාර්ගය. ඒ නිසා පරිසුද්ධ දේශනාවක් මේක. ඒක අවසානයේ අධිගමනය කරන විදර්ශනා ඥානයේ පවා ලෝභයට ලොකු ආහාරයක් නෙවෙයි. යම් ලෝභයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒක ලෝභයට ලොකු ආහාරයක් නෙවෙයි. මොකද විදර්ශනා ඥානේ මේක මම මාගේ කියන අදහස මුරින් විසුණු කරලා අපි දානවා. ඒක අනුසය තුනී කරගෙන අපි යන්නේ ඉස්සරහට. මාර්ග ඥානේ අරමුණු කරන්නත් බෑ ලෝභ හිතට. ඒ නිසා මේක අතිශය පාරිශුද්ධ භ්‍රමචර්යාවක්. ඒක අර යම් කිසි භවයකට ඇලීලා නතර වෙන දෙයක් නෙවෙයි. ඒ භවයකට කුඩා හෝ ධානයකටත් ඇලීමක්කින් නතර කරන දෙයක් නෙවෙයි. ආමිෂ ලේසියක්වත් ඒකේ නැහැ. නිසා අතිශය පාරිශුද්ධයි. ඉතින් මේ විදිහට ගත්තම බුදුරණන් වහන්සේගේ ධර්මය කේවල පරිපූර්ණයි, සර්ව සම්පූර්ණයි, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන අංග පහෙන් යුක්ත නිසා සහ කිසිදු කෙලෙස් දුරු කරමින් කෙලෙස් වලින් තොර වෙච්ච ඒ නිර්වාණ ධාතුවක් අධිගමනය කරන කිසිදු ක්ලේශයක් ඉතිරි නොකරමින් යන ගමනක්. ඒ කියන්නේ යන ගමනේදීත් කෙලෙස් යටපත් කරගෙන කෙලෙස් සම්පූර්ණයෙන් නැසලා ක්ලේශයන්ට හිත නොවන ධර්මයක් අධිගමනය කරන නිසා මේක අතිශයින්ම පාරිශුද්ධ ධර්ම. මේ කෙලෙස් වලින් යන්න පුළුවන් ගමනක් නෙවෙයි. කෙලෙස් වලට හිත කර දෙයක් නෙවෙයි. නිසා මේක පරිශුද්ධ භ්‍රමචර්යාවක් ප්‍රකාශ කරේ. එතකොට ගත්තම ඒ බුදුරජාණන් දේශනා කරපු භ්‍රමචර්යාව ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයේ ලැබෙන නිසා සාර්ථකයි. සාර්ථකයි කියලා කියන්නේ ඒකේ අර්ථ සම්පන්නයි. ඒක ඉෂ්ට වෙන දෙයක්. එතකොට ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයටපත් වෙනවා. ඊට පස්සේ සබ්භ්‍යංජනයි. මේ ධර්මයේ ඉගෙනීමෙන් බහුසුතේ බවට පත් වෙන නිසා මනාකොට නිවැරදි ලෙස දේශනා කරපු එකක්. අර්ථ ව්‍යංජන සහිතව හොඳට මනාකොට දේශනා කරන. ඒ නිසා තමයි මේ ශාසන බහුසුත භාවයේ ලැබිච්ච කෙනා ලෝකෙ ලොකු සේවයක් කරන්න පුළුවන් වන්නේ. සහ ඒක මේ බහුසුත භාවයේ තුල ඔහුටත් යහපතක් තමයි වෙලා තියෙන්නේ. ඊළඟට මේ දේශනා කරපු භ්‍රමචර්යාව අතිශයින්ම පරිපූර්ණයි. තමන්ම පුරලා තමන්ම දැනගන්නවා තමන් සම්පූර්ණ කරා කියලා. කේවල පරිපූර්ණයි. ඊළඟට පරිසුද්ධයි. මේ භ්‍රමචර්යාවෙන් කිසිදු කාමරාගය ගැන කවර කතාවද ධානයක් ගැනවත් ආසාවක් ඉතිරි නොවන විදිහට ඉතිරි නොවන මාර්ගයක් මේ දේශනා කරේ. ඒ නිසා අපි කියනවා සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපූර්ණං භ්‍රමචර්යං පකාසේති.
සාර්ථක වූ, අර්ථ සම්පන්න වූ, සභ්‍යංජන වූ, කේවල පරිපූර්ණ වූ පාරිශුද්ධ බ්‍රහ්මචර්යාවක් තමයි ප්‍රකාශ. ඒතර මේ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරපු ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බ්‍රහ්මචර්ය. ඒතර එවන් වූ බ්‍රහ්මචර්යාවක් දේශනා කරපු ධර්මය. එවන් වූ බ්‍රහ්මචර්යාවක් දේශනා කරපු ධර්මය ස්වාක්ඛාතයි මනාකොට දේශනා කරපු එක. ඒ නිසා මේ ධර්මය අතිශයින්ම නිවැරදි, අතිශයින්ම පාරිශුද්ධයි සහ අතිශයින්ම සුන්දරයි. මේ කියපු නානා ක්‍රමවලින් විස්තර කරු මේ සුන්දරත්වය, මේ යහපත් බව තමයි ධර්මයේ ස්වාක්ඛාත ගුණය. මේක පරියාප්ති ධර්මයේ තියෙන ස්වාක්ඛාත ගුණය. ඒ නිසා අපි දැන් නානා ක්‍රම වලට ස්වාක්ඛාත භාවයේ තේරුම් ගත්තා. ඒක අහනකොට පවා රසයක් එනවා ඇති. මෙවන් වූ වටිනා ධර්මයක් නේද අපි අනුගමනය කරන්නේ, අපි අධ්‍යයනය කරන්නේ කියන උද්‍යෝගය පවා ඇති වෙන්නට. ඒක ඇති වෙන්න සුදුසුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අභිඤ්ඤායහං භික්කවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය. සනිදානාහං භික්කවේ ධම්මං දේසේමි නෝ අනිදානං. සප්පටිහාරියාහං භික්කවේ ධම්මං දේසේමි නෝ අප්පටිහාරියං. තස්සමයිහං භික්කවේ අභිඤ්ඤාය ධම්මං දේසයතෝ නෝ අනභිඤ්ඤාය. සනිදානං ධම්මං දේසයතෝ නෝ අනිදානං. සප්පටිහාරියං ධම්මං දේසයතෝ නෝ අප්පටිහාරියං. කරණීයෝ ඕවාදෝ කරණීයා අනුශාසනී අලංච පනවෝ තුට්ඨියා අලං අත්තමනතහය අලං සෝමනස්සය සම්මා සම්බුද්ධෝ වත භගවා ස්වාක්ඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝති. දැන් මෙන්න මේ විදිහට අපි නානා ක්‍රම වලින් ඒ ආදි නිවැරදි බව දැන් කරුණු කීපයක් අපි කිව්වා. නිවැරදි මේක වැරදි ඒක නිවැරදි බවට හේතු උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ආબોධ කරපු නිසා අපිටත් දකින්නට පුළුවන්. මේක සහේතුකව සප්‍රත්‍ය වැරදි කරන්නට බෑ. ඊට පස්සේ මේක මොනවද මුල මැද අග තුන් තැන නානා ක්‍රම වලට කල්යාණ යහපතක්මයි ගෙන එන්නේ. යහපතක්මයි උදා කරවන්නේ නේද? එක සූත්‍රයක් ගත්තොත් සූත්‍රයේ ඇතුලේ කඩලා පෙන්වන්න පුළුවන්, ගාතාවක් ඇතුළත් කඩලා පෙන්වන්නත් හැකියි. එහෙම නැත්නම් ඒ ධර්මයෙන් දේශනා කරපු සීල සමාධි ප්‍රඥා විමුක්ති සීල සමාධි විදර්ශනා ඥාන මාර්ගඵල නිර්වාණ කියන ධර්ම 6 ආදි මධ්‍ය කල්යාණ කරලා පෙන්වන්න පුළුවන් එක විදිහට. ඊළඟට මේ ධර්මයේ දේශනා කර බුදුරජාණන් වහන්සේ නිසා ආදී කල්යාණයි, ධර්මයේ ස්වභාවය නිසා මධ්‍ය කල්යාණයි, ඒක පිළිපදින සංඝයාගේ යහපත් භව නිසා පරියෝසాన කල්යාණයි. ඒ වගේ ඒ ධර්මය අනුගමනය කරලා ලබන අධිගම තුනාණු ආදී මධ්‍ය පරියෝසాన කල්යාණයි කිව්වා. ඒ ධර්මයේ ජීවිත අතුලත් වෙනකොට අහන මොහොතේ ඉඳලම අපිට යහපතක් සිද්ධ වෙන්නේ. ඒ ධර්මයේ පිළිපදිනකොට ඊට වඩා යහපතක් සහ පිළිපදලා අවසන් වුණාම සුවිශේෂී යහපතක් අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසාත් ආදී මධ්‍ය පරියෝසాన කල්යාණයි. ඒ වගේම මේ ධර්මයේ සාර්ථකයි, අර්ථ සම්පන්නයි. ඒ වගේම ව්‍යංජන සම්පන්නයි. ඒ කියන්නේ නිරුක්ති හරියට ග්‍රැමටිකලි හරි නැත්නම් හරියට දේශනා කරපු දෙයක් භාෂාමය වශයෙන්. ඊළඟට පරිපූර්ණයි, කේවල පරිපූර්ණයි, පරිශුද්ධයි. ඒතර මේ කියන ළංග සම්පූර්ණ දෙය මේක ඉතින් සුවිශේෂී ධර්මයක්. ඒතර බුදුරජාණන් වහන්සේ ඒසයි දේශනා කරනවා අභිඤ්ඤායහම් භික්කවේ ධම්මං දේසේමිනෝ අනභිඤ්ඤාය. මහණෙනි මම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙනමයි දේශනා කරේ. ඒක තමයි ප්‍රධානතම හේතුව. මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රධානතම හේතුවක් ඒකට. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගෙන පරිපූර්ණ ලෙස අවබෝධ කරගෙනයි දේශනා කරේ. සනිදානාහම් භික්කවේ ධම්මං දේසේමි නෝ අනිදානං. හේතු සහිතවයි දේශනා කරන්නේ. හේතු යුක්ති සහිතව දේශනා කරන්නේ. නිකන් ඔහේ කියන එකක් නෙවෙයි. පිළිගන්න කියලා කියන එකක් නෙවෙයි. ශ්‍රද්ධාවෙන් පිළිගන්න කියලා කියන එකක් නෙවෙයි. ඒකත් අපි හිතට මතක තියාගන්නට ඕනේ. අපි කියනවා මිනිස්සුන්ට ධර්මයේ පිළිගන්නේ. අපි ධර්මයේ විශ්වාස කරන්නේ නැහැ කියලා කොන් කරනවා. ඒක නෙවෙයි කරන්නට ඕනේ. සමහර කෙනෙක් සමහර ධර්ම වල සමහර අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. සමහර සූත්‍ර වලට වැඩි කැමැත්තක් නැහැ. සමහර විනය අවශ්‍ය නැහැ කියලා හිතනවා. භික්ෂුන් වහන්සේලාට කියනවා විනය අවශ්‍ය නැහැ කියන පිරිස. සමහර අය හිතනවා අභිධර්මය ඉගෙන ගැනීම ප්‍රයෝජනයක් නැහැ. සමහරු කියනවා සූත්‍රය තරම් වැදගත් නැහැ කියලා. ඉතින් මේ විදිහට ගත්තම ඒ පිරිස් අතර අපි කියනවා මේක අපි එක්කිනා කොන් කරගන්නවා. ඒකට හේතුව අපි කියනවා මේක නෑ ඔබ ඉගෙන ගන්න. මේක අහන්න. ඊට පස්සේ අබෞද්ධයෙක්ට කෙලින්ම බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්න කරනවා. එයා තර්ක කරනවා. එයා සැක කරනවා. ඒ වගේ තැන්වල අපි මේක ඒ කට්ටියව කොන් කරලා වෙනස් කරන එක නෙවෙයි කරන්නට ඕනේ. ඒක හරිම ලාමක නැත්තම් ඉම්මැචුවර් ක්‍රියාවලියක්. එතකොට ඒ පිරිස එක්ක අපිට ඉන්න පුළුවන් වෙන්නට ඕනේ. අපි ඊට පස්සේ මේ පිරිසට ධර්මයේ සැබෑ කරුණාවක් නම් තියෙන්නේ හේතු යුක්ති ඉදිරිපත් කරන්නට ඕනේ. මේ නිසයි අභිධර්මයේ වැදගත්. මේ නිසයි සූත්‍රයේ දෙගැනීම වැදගත්. මේ නිසයි විනය අනුගමනය කිරීම වැදගත්. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගැනීම වැදගත් කියලා අබෞද්ධයට එක විදිහකට. බෞද්ධය අතර තියෙන නානා බෙදීමට තව විදිහකට.
දැන් තවත් සමහර අය ධර්මයේ නානා ක්‍රමයට විවරණය කරන මේ කරුණ නිසායි මේ ධර්මය මේ විදිහට අපි විවරණය කරගන්න ඕනේ කියලා හේතු සහිතව දේශනා කරන්නට ඕනේ. හේතු සහිතව දේශනා කරන්නේ නැතුව මිනිස්සෙට කියලා හරියන්නේ නැහැ නේ මේක වෙල පිළිගන්න කියලා. මේක දේශනා. මොකද ඉතිහාස කතාවක් ඇහුවා කියලා කවුරුත් ඥානවන්තයෙක් එහෙම ලොකුවට පිළිගන්න යන්නේ නැහැ. ඉතිහාසය ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. ඉතිහාස කතාව හැමෝම කියන්නේ අපේ ඉතිහාස කතාව හරි. අපේ ඉතිහාසයාගේ රහතන් වහන්සේලා. අපේ ඉතිහාසයාගේ රහතන් වහන්සේලාගේ. හැමෝම කියනවා. ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන පිරිසත් ඒකාවේ රහතන් වහන්සේලාගෙන් පැවතාව කියලා කියනවා. එතකොට තේරවාදී එක විදිහකට කියනවා. සර්වස්තිවාදීන් තව විදිහකට කියනවා. මේ විදිහට එක එක ඉතින් හැමෝම තම තමන් කවුරුත් වැරදි කියලා කියන්නේ. ඒතර ඒ දර්ශනය පිළිගත්ත අය ඒකට එල්බගෙන ඉන්නවා. එතකොට මේක මෙහෙම්මයි මේ විදිහයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේක දේශනා කරා තාවතින්සේ දේශනා කරා. ඒ නිසා පිළිගන්නේ මේ කතාවලින් එහෙම ලොකුවට ඥානයේ තියෙන මිනිස්සෙක් හරවන්නට බෑ. ඥානයේ තියෙන මිනිස්සෙක් ධර්මයට ගේන්නට බෑ. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ අපි කියනවා මෙයා ශ්‍රද්ධාවෙන් තමයි මේකට එන්න ඕනේ. ඒක ඊතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි. සමහර සත්‍යයන්ට ඒක හරියන්න පුළුවන්. ලස්සන කතාවක් ඇහෙනකොට ස්වභාවයෙන් මේකට පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් සැබෑ පරිවර්තනය වෙන්නට සනිදානං ධම්මං දේශේසි. දේශේහි ධර්මය නිදාන හේතු සහිතව දේශනා කරන්නේ. මේ නිසයි අභිධර්මයේ වැදගත් වෙන ඉගෙන ගැනීම. මේ නිසයි සූත්‍ර අනුසාරයෙන් අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මේ නිසයි සූත්‍රය අපිට වැදගත් වෙන්නේ. මේ නිසයි විනය අනුගමනය කිරීම භික්ෂුවකට වැදගත් වෙන්නේ. මේ කරුණ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රයෝජනවත් වෙන්නේ. මේ කරුණ නිසායි ථේරවාදයේ වැදගත් වෙන්නේ ආදී ලෙසට එක එක ක්‍රමයට මේකට කරුණු කාරණා සහිතව දේශනා කරන්නට ඕනේ. ඒකයි අපි අනුගමනය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ඒ වගේ ධර්මයක්. මේ තරම් සාර්ථක, සભ્યංජන, කේවල පරිපූර්ණ ධර්මයක් දේශනා කළා තියෙද්දි අමුතුවෙන් ඔකට ගහ ගන්න. අමුතුවෙන් මේක හරි, ඕක වැරදි කිය. ඒ වගේ දේවල් කරන එක ඥානවන්ත ක්‍රියාවලියක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කරේත් මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගිහිලා කිව්වේ නැහැනේ. බොහෝ තැන්වල ගිහිලා කිව්වේ නැහැනේ ඕක වැරදි කියලා. උන්වහන්සේ කරේ මෙහෙම ධර්මයේ දේශනා කරා. ධර්මයේ දේශනා කරනකොට සත්‍යයන්ට ඒක ආબોධ වුණා. සමහර අයට කියලා තියෙනවා මානෙන් ඉන්න අයට ඔබ දන්නෙත් නැහැ ධර්මයේ ඔබ ආරියත්වයේ දන්නෙත් නැහැ අරියත් මාර්ගයේ දන්නෙත් නැහැ කියලා මේකේ සත්‍යයට ගැලපෙන්න දේශනා කරනවා. සමහර අයට කෙලින්ම ධර්මයේ දේශනා කරනවා. කර්මයේ දේශනා කරනකොට හේතු යුක්ති සහිතව දේශනා කරනවා ඥානවන්තෙක් නම් එයාට ඒක තේරෙයි. ඉතින් හැමෝටම මේ කියන දේ තේරෙනවා වැටහෙනවා කියලා එකක් නැහැ. ඉතින් එහෙම නැහැ. ඉතින් ලෝකේ හැමදෙනාම බුදුරණස් නිවන් දකින්නේ දක්වයිනේ. නමුත් අපි කරන්නට ඕනේ ඒ විදිහට වෙන් කරන්නේ කොන් කරන්නේ නැතුව සනිදානව හේතු යුක්ති සහිතව ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි බුදුරණස් දේශනාවේ සනිදානාහම් භික්කවේ ධම්මං දේශිමි. නෝ අනිදාන. මම හේතු යුක්ති සහිතව නිදාන සහිතව තමයි ධර්මයේ දේශනා කරන්නේ. සප්පටිහාරියාහම් භික්කවේ ධම්මං දේශිමි නෝ අපටිහාරියා. සප්පටිහාරියහම් කියන්නේ මම කෙලස් අන්නේ ලිසනර්ස්ලා නැත්නම් අහන අයගේ කෙලස් දුරු කරමින් ධර්මයේ දේශනා කරන්නේ. පරමතවාද බිඳනමින් ධර්මයේ දේශනා කරනවා. පරමතවාද බිඳනවා කියලා කියන්නේ ඒකට ගහන එකවත් ඒක වැරදි කියන එකවත් නෙවෙයි. හේතු යුක්තිනේ ගේන්නේ. උදාහරණ සත්‍යකේ කතාවේදී උන්වහන්සේ තර්කයක් ඉදිරිපත් කරේ. ඒ තර්කයට සත්‍යකට උත්තර නැති වුණා. ඒ විදිහට ඕන තරම් බුදුරජාණන් වහන්සේ ලස්සනට ඒ තර්කේ නැත්තම් හේතු ඉදිරිපත් කරනකොට අන්න මිනිස්යා තුළ තිබෙච්ච වැරදි දෘෂ්ටිය ගැලවෙනවා. මිනිස්යා තුළ තිබෙච්ච වැරදි මේක කෙලෙසය දුරු වෙනවා. පටාචාරාවට තිබෙ ශෝකේ දුරු වෙනවා. ඒ විදිහට බක බ්‍රහ්මයාට තිබෙච්ච දෘෂ්ටිය ගැලවිලා යනවා. එතකොට සප්පටිහාරියාහං කියලා කියන්නේ කෙලෙස් දුරු කරමින් අහන කෙනාගේ එහෙමත් නැත්නම් වැරදි දෘෂ්ටි මතවාද බැහැර කරමින් එහෙමත් නැත්නම් බරපතල ලෙස ලෝකයේහි මිත්‍යා දෘෂ්ටියට බැසගත් සමහර සත්ත්ව වෙන මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන්නට බෑ. උන් ඒකේ බැසගත් පිරිස. සම්මියා දෘෂ්ටියේ බැසගත් අය වගේ මිත්‍යා දෘෂ්ටියේ බැසගත් පිරිස ඉන්නවා. ඒක ගලවන්න බැරි අය. ඔවුන්ගේ මතය දුර්මුඛ කරමින් ඔවුන්ට උත්තර දෙන්නට ක්‍රමයක් නැති කරමින් ධර්ම දේශනා කරනවා. මොකද ඒකත් කරන්නේ කරුණාවෙන්. මොකද ඔවුන්ගේ ධර්මය ඇහිලා බොහෝ අයට අවඩක් අයහපතක් වෙන්නට පුළුවන් නිසා. ඒ නිසා විශේෂයෙන් මේ හැම එකක්ම කරන්නේ කරුණාව පෙරදරි කරගෙන. එහෙම ද්වේෂයවත් තරහවත් පෙරදරි කරගෙන කරනවා නම් ඒක සැබෑ ධර්ම ප්‍රචාරණයක් නෙවෙයි. හැමතිස්සෙම කෙරෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙනමයි මේ කටයුත්ත කළ යුතුයි. ඒක දඬුවම් දීලා, සිර දඬුවම් දීලා එහෙම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා කාලයක් ගත වෙන හැබැයි සාර්ථක ක්‍රමය තමයි හේතු යුක්ති සහිතව තර්කණේ කරුණු කාරණා ඉදිරිපත් කරමින් ධර්මය ලෝකයට කීම. එතකොට වෙලා තියෙන්නේ අපිට ඒක කියාගන්න බැරි වෙනකොට අපි ඒ තරම් සාර්ථක නැති වෙනකොට අපි පහර දීම කරනවා. අපිට එහා පැත්තේ තරකේ බින්දින්නට කරුණ නැති වෙනකොට අපි පහර දෙනවා. ඒක තමයි මනුස්ස ස්වභාවය. එතකොට ඊට පස්සේ අපි තියෙන ඔක්කොම කරුණු කාරණා අරගෙන ඇවිල්ලා මේ නිසා පිළිගත යුතුයි ආදී ලෙසට
කරුණුගෙන. එතකොට හොඳ තර්කයක් ඉදිරිපත් වෙනකොට එහා පැත්තකින් වෙන කෙනෙක්ගෙන් ඒක පිළිගන්නට ඕනේ. ඊටාම හොඳ තර්කයක්. ওই තර්කයට උත්තර මට හොයන්නට ඕනේ කාලයක්. ඒක මම විමසන්නට ඕනේ. මේක තමයි සාමාන්‍යයෙන් හොඳ සංවාදමය ක්‍රමය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් හොඳ තර්කයක් ඉදිරිපත් කරොත් ඒක පිළිගන්නට ඕනේ. ඒක ඊටාම වැදගත්. ඒක අපි කල්හෝ පඤ්ඤෝ ප්‍රශ්නේ ඊටාම වැදගත්. ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ඊට පස්සේ ශ්‍රාවකයෝ කරන්නේ උත්තර දී ගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් ඒක පිළිගන්නේ බැහැර කරන්නේ නැතුව සාරිපුත්‍ර සාංශත් එකපාරක් කරා. ඒක පිළිගන්නේ බැහැර කරන්නේ නැතුව එලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ උත්තරයක් ලබා දෙනවා. ඒක උන්වහන්සේගේ නුවණට ගැලපෙනවා උන්වහන්සේක පිළිගන්න. ඉතින් ওই විදිහට ඒ කරන්නට ඕනේ මේ තරම් පරිශුද්ධ පරිපූර්ණ ධර්මයක් තියෙනකොට. ඒකත් හොඳට මතක තියාගන්න. ධර්මයේ කරන්නේ පරිසුද්ධ ධර්මයක්. ඒ පරිසුද්ධ ධර්මයේදී අපි කෙලෙස් දුරු කරමින්, කෙලෙස් යටපත් කරමින්, කෙලෙස් ඉවර කරමින් අවසානයේදී අතිපාරිශුද්ධ නිර්වාණය අධිගමනය කරන්නේ. එතකොට මේ ධර්මයේ ප්‍රචාරණය කරන්නට ගිහිල්ලා අපි කෙලෙස් වඩව ගන්නවා නම්, අපි තුල ද්වේෂය ඇති වෙනවා නම්, මානය ඇති වෙනවා නම්, ඊර්ෂ්‍යාව ඇති වෙනවා නම්, ඒක කවදාවත් පරිසුද්ධ ධර්මයක් හේතු කරගෙන අපරිසුදු වීමක්. ඒක කවදාවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කිසිසේත්ම අනුමත කරන්නට බෑ. ඉතින් ඒ නිසා පරිසුද්ධ ධර්මයක් අනුගමනය කිරීමෙන් පිරිසුදු වෙනවා නම් පරිසුද්ධ ධර්මයක් ප්‍රචාරණය කරන කෙනා, පරිසුද්ධ ධර්මයක් දේශනා කරන කෙනා හැමතිස්සෙම පිරිසුදු භාවයේ පදනම් කරගෙන දේශනා කරන්නට ඕනේ. ඒක අපි විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. නිසා මේ ධර්ම පාඨය ඊටාම වැදගත්. එතකොට බුදුරජාණන් දේශනා කරනවා තස්සමයිහම් භික්කවේ ධම්මං භික්ක අභිඥාය ධම්මං දේශේතු. මහණෙනි මෙසේ දැන අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරන සනිධානං ධම්මං දේශේතෝ නො අනිධානං හේතු යුක්ති සහිතව ධර්මයේ දේශනා කරන. නැත්නම් හේතු යුක්ති රහිතව දේශනා නොකරන, හේතු යුක්ති සහිතවම දේශනා කරන. සප්පටිහාරියං ධම්මං දේශේතෝ නො අප්පටිහාරියං. පරමතවාද බිඳලමින්, වැරදි මතවාද දුරු කරමින්, කෙලෙස් දුරු කරමින්, සත්‍යයට යහපත සලසමින්, කරුණා පෙරදරි කරගෙන මේ දේශනා කරන මාගේ මේ දේශනාවේ කරණීයෝ ඕවාදෝ අවවාදයේ සිද්ධ කළ යුතුයි. කරණීය අනුශාසනී අනුශාසනා පිළිපැදිය යුතුයි. අලංච පනවෝ තුට්ටියා මේ ඔබගේ සතුට පිණිස හේතු වේ. අලං අත්ත මනතාය අලං සෝමනස්සාය. මෙවන් වූ අතිශය පාරිශුද්ධ වූ, අතිශය නිර්මල වූ, මුල මැද අග යහපත් වූ, කිසිදු තැනක අඩුවක් පෙන්වන්නට බැරි ධර්මයක් ඇහෙනකොට, ධර්මයක් ඉගෙන ගන්නකොට ඒක ඒකාන්තයෙන් සුදුසුයි නුඹලා. ඒක ඒ ගැන සතුටු වන්නට. සුදුසුයි සොම්නස් වන්නට. කවරක් නිසාද? සම්මා සම්බුද්ධෝ වත භගවා භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ਸਰව සම්පූර්ණයෙන් මනාකොට අවබෝධ කරගෙනමයි දේශනා කරේ. ස්වාක්ඛාතෝ ධම්මෝ මේ ධර්මයේ මනාකොට දේශනා කළ එකක්මයි. සුපටිපන්නෝ සංඝෝ මෙවන් වූ ධර්මයක් අනුගමනය කරපු ශ්‍රාවක සංඝයා අනිවාර්යෙන් යහපත් ප්‍රතිපදාවට පිළිපන්නාමයි. ඒ නිසා බුදුරජාණන්සේ මහණෙනි තොපට භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්්‍යක් සම්බුද්ධය ධර්මයේ ස්වාක්ඛාතය සංඝයා සුපටිපන්නය සතුටු වීමට සුදුසුයි. දැන් මේ ධර්ම දේශනාව අහනකොටත් මම හිතනවා බොහෝ අයට ඒ සතුට ඇති වෙන්නට ඇති. මෙච්චර පිරිසුදු ධර්මයක්ද අපි අනුගමනය කරන්නේ. ඒ සතුට ඇති කරගන්න සුදුසුයි. ඒකට කියනවා ධම්මා ලම්බන ප්‍රීතිය. ඒ ධම්මා ලම්බන ප්‍රීතිය ඇති වෙනකොට නිතරම බුද්ධා ලම්බන ප්‍රීතිය ඇති වෙනවා. සංඝා ලම්බන ප්‍රීතිය ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මය අපි අනුගමනය කරන ධර්මය තාම පිරිසිදු, පරිපූර්ණ, මුලැමැදාග යහපත්, කිසිදු අඩුපාඩුවක් නැති ධර්මයක් කියන එක අපි නිතර සිහි කරන්නට ඕනේ. ඒ ස්වාක්ඛාත වූ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයට අපේ සිතින්, කයෙන්, වචනයෙන් උත්තමාංග නමස්කාරය වේවා. ඒ ධර්මයේ පිළිපැද අප සෑම දිනාටමත් ප්‍රාර්ථනීය බුද්ධ ඥානයකින් අතිශය පාරිශුද්ධ වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගන්නට ඕනේ. හැම දිනාටම තෙරුවන් සරණයි.